ඉතින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. සති දෙකක් තිස්සේ අපි කතා කරා පුතේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එකයි. ඒක කළමනාකරණය කොහොමද ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? කොහොමද මේ කළමනාකරණය කියන එක හැදුනේ? එතකොට කළමනාකාරය කියන්නේ කවුද? එයාට තියෙන උන දක්ෂතා මොනවද? එතකොට කළමනාකාරයාට තියෙන වගකීම් මොනවද? එහෙම කතා කරලා අපි ආවා කොහොමද තීරණයක් ගන්න කියලා කතා කරා. තීරණ ගැනීමේ පියවර වගේක් අපි කතා කරා ගිය සතියේ. ඒකත් එක්ක අපි ඊළඟට කතා කරපු එකත් අය පුතේ මේ සැලසුම් කරන්නේ කියන එක. සැලසුම් කරන්නේ පියවරයන් ටිකක් තියෙනවා ක්‍රියාවලිය මොකද්ද? එතකොට සැලසුමක් නැතුව අපිට ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. මේ කළමනාකරණ ක්‍රියාවලියේ පුතේ ප්‍රධානම දේ තමයි සැලසුම් කරන්නේ. මේ හැම අංශයක්ම පුතේ එකකට එකක් වැදගත්. මේවා අපිට කඩලා දාන්න බෑ. සැලසුම් කරන්නේ විතරක් තියාගත්තට හරියන්නේ නැහැ පුතේ. එතනින් එහාටත් තව දේවල් ටිකක් තියෙනවා. සරලව ගත්තොත් එහෙම අපි එකින් එක කතා කරගෙන ආවා පුතේ කළමනාකරණ සම්බන්ධ විවෘත සංකල්ප ටික. ලස්සන දේවල් ටිකක් කතා කරා. පාඩමේ පුතේ ගැඹුරුම තැන් ටික අපි සරලවම කතා කරා. ගිහිල්ලා බලන්න පොඩි ඇබිත්තේ ඉඳන් අපි කතා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා සිලබස් එකට එහා ගිය කළමනාකරණය සම්බන්ධව දැනුමක් වට ලබා දුන්නා කියලා. ඉතින් අද දවසේ කතා කරන්න හිතන් ඉන්නේ පුතේ මේ සංවිධානකරණය කියන එක ගැන. මේක වැඩි වෙලාවක් යන්නේ නැහැ. මම ගොඩාක් දැක්කා මේ පැය දෙකක් ආසන්නව වීඩියෝ එක ගිහිල්ලා තියෙන නිසා කට්ටියට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් කමක් නැහැ. මම කිව්වා වගේ පොරොන්දුනා වගේ මේ සතියේ වීඩියෝ දෙකක් දානවා. ගොඩක් වෙලාවට පැයකටත් වඩා අඩු වීඩියෝස් දෙකක් තමයි පුතේ දාන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් මේක අදින් අවසන් කරන්න තිබ්බ පාඩමක්. නමුත් ඔයගොල්ලන්ට පහසුවට පැය දෙකක් බලන් ඉන්න කමාරුයි මම දන්නවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා කළමනාකරණය part 2 සමයි part 3 සහ part 4 හැටියට මේක කොටස් 4කටම ගලපලා ගන්න. වැඩේට යමු. පුතේ අපි සැලසුම් කරලා ඉවරයි වැඩ ටික කොහොමද වෙන්නේ මොන දේවල්ද තියෙන්නේ අපේ plan එක තියෙනවා. ඒ plan එකට පුතේ දැන් වැඩේ කරන්න ඕනේ. අන්න ඒකයි. අපි දන්නවා අපි ගාව ඉන්න ශ්‍රමයේ සම්පත මොන විදියද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් අපේ මේ වගේ කට්ටියගේ මේ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. මෙයා පොඩ්ඩක් අල්සයි. හැබැයි මෙයාව දානකොට මේ වගේ තැන් වලට. අපේ ඔළුවට එනවා. මොකද අපි දන්නවා සැලසුම් කරලා තියෙන දේවල් ටික. එතකොට දැන් මෙතන අහන් ඉන කට්ටියට කියන්නේ අපි සැලසුම් කරලා තියෙන දේවල් ටික දන්න නිසා අපිට ඒවත් එක්ක පුළුවන් මොන දේවල්ද මොන පුජ්‍යලයාට දෙන්නේ කියලා බලන්න. පැහැදිලිද පුතා? එතකොට දැන් ඔයාට කියන්න යන්නේ අපි සැලසුම් කරණය කරපු දේවල් ටික මොකද්ද දැන් කරන්න ඕනේ? right. අපි කිව්වා වගේ අපිට අදාළ සැලසුම් වලට අදාළව වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටික බෙදන්න ඕනේ. ඒ දේවල් වලට අවශ්‍ය වගකීම මොනවද කියලා දෙන්න ඕනේ. ඒ වල අවශ්‍ය බලතල ටික දෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික ගානට දෙන්න ඕනේ. දැන් plan එකට අනුව වැඩේ කරන්න නම් පුතේ වැඩේ එක පුජ්‍යලයට තියෙන කාර්යයන් ටික මොනවද කියලා දීලා බෙදලා දෙන්න ඕනේ. ඔන්න ඕක තමයි සංවිධානකරණය කියලා කියන්නේ. මේ පින්තූරයක් දැම ගණන් ගන්න එපා. ඉන්න එක්කෙනාවක්වත් ඉබ්බවක් ගණන් ගන්න එපා. ලංකාව තමයි හැම දෙයකම ගන්න පුළුවන් උදාහරණ. ඔය හැම දෙයකම තියෙන උදාහරණ ලංකාව තමයි. අපි යමු ඉතින් ඉස්සරහට. right. මෙන්න තියෙනවා පුතේ මේ සංවිධානකරණය සම්බන්ධව තියෙන නිර්වචනයක්. ඔය බෝඩ් එකේ තියෙන එක පොඩ්ඩක් බලන්න. මම ආපහු බෝඩ් එකේ තියෙන එක කියන්න යන්නේ නැහැ පුතේ. එතකොට අපි සැලසුම් කරවානේ. මොනවද පුතේ සැලසුම් කරේ? අපේ ඉලක්ක අරමුණු පරමාර්ථ කරා යන්නේ මොන විදියටද මොන ආකාරයකටද? ඒ ආකාරයට යන්න අපි අනුගමනය කරන උපාය මාර්ග මොනවද? ඒ උපාය මාර්ග ටිකක් තියෙනවා. දැන් මෙතනදි කතා කරන්නේ ඒ උපාය මාර්ග වලට යන්න වැඩ ටික බෙදලා දෙන්න ඕනේ පුද්ගලයන්ට. මොනවද ඒ වෙනුවෙන් කරන ඕන කාර්යයන් කියලා හඳුනා ගන්න ඕනේ. වගකීම් ටික දෙන්න ඕනේ පුතේ. බලතල බෙදලා දෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ සරලව සංවිධානකරණය කියලා අපි කියන්නේ. දැන් ඔයාලට තේරෙනවා. අපි චූටි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔයා A level exam එකට සූදානම් වෙන්න ඕනේ. ඔයා plan කරලා තියෙන මේ විදිහට මම දවසට පැය 4ක් 5ක් අනිවාර්යයෙන්ම පාඩම් කරනවා. මම අර සැලසුම් කරන්නේදී කතා කරානේ පුතා. ඒක මුල් පාඩම් වලදී කතා කරා කොහොමද මේ දේවල් ටික වෙන්නේ කියලා. එතකොට මෙතනදී ඔයා කතා කරනවා මෙන්න මේ වගේ දෙයක්. දැන්
ඔයාට විභාගයට ඔයා සූදානම් වෙන්න තව මාස 5කින් ඒ මාස 5ක් තුල ඔයා පැය 5ක් දවසට වැඩ කරන්න ඕනේ කියලා ප්ලෑන් එකක් ගාගන්න. මම ප්ලෑන් එකේ තියෙන මේ දේවල් ටික කරන්න. හරි. ඒක අනුව වාගේ වැඩ ටික බෙදා ගන්න ඕනේ. උදේ පාන්දර ඉස්කෝලේ යන්න ඕනේ ඒ වැඩේ හරි. ඊළඟ ගෙදර එනවා කන්න ඕනේ හරි ජිම් එක නම් ජිම් එකට යනවා ඒ දේවල් ටික කරනවා. ටියුෂන් පන්තියක් තියෙන හැබැයි රෑ මෙතක් ඉඳන් මෙතන පාඩම්. ඔයාගේ වැඩ ටික බෙදාගෙන ඔයාගේ වගකීම ඔයාම අරන් තමයි පුතේ වැඩේ කරන්නේ. ඉතින් ඔන්න ඔතනට තමයි පුතේ සංවිධානකරණය කියලා කියන්නේ. ඉතින් ආයතනයක් වුණත් ඒ ආයතනයට පුතේ ඒගොල්ලන්ගේ නිශ්චිත අරමුණක් තියෙනවා. එයාට යන්න තියෙන ලස්සන දැක්මක් තියෙනවා. ඒ දැක්මට යන්න පුතේ ඒගොල්ලෝ ලස්සන උපාය මාර්ග ටිකක් එක්ක හොඳ ප්ලෑන් එකක් කියන්නේ සැලසුමක් හදලා තියෙනවා. ඒ සැලසුමට පුතේ මොනවද වැඩ ටික බෙදලා දෙන්න ඕනේ. බලතල් ටික බෙදලා දෙන්න ඕනේ. කාර්යයන් ටික මොනවද කියලා බලන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික කරන එකේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා පුතේ මොකද්ද සංවිධානකරණය. ඒක ලස්සන ටොපික් එකක් මේ එකිනෙකට එකක් සම්බන්ධයි පුතේ එකයි කියන්නේ. ප්ලෑන් කරපු දේ දැන් සංවිධානය කරන්න බැටන් එක බාර දුන්නා. හරි. මුලින් බලමු මේ සංවිධානකරණයේ වැදගත්කම. මොකද්ද පුතේ? අපි අපේ අරමුණු කරා යන්න කළමනාකරන ක්‍රියාවලියේ තියෙන එක පියවරක් තමයි සංවිධානකරණය. ඒක සංවිධානකරණය මොකද්ද පුතේ වෙන්නේ? හරියට වැඩ ටික බෙදලා, හරියට බලතල් ටික බෙදලා, හරියට වගකීම් ටික කට්ටි ඉටු කරනවාද කියලා හොඳට සම්බන්ධීකරණ කටයුතු කරනවා නම් පුතේ අනිවාර්යයෙන්ම අපේ අරමුණු හා පරමාර්ථ කරා ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි පළවෙනි දේ. right. හරි. ප්ලෑන් එක දිනවනේ. ලස්සන ප්ලෑන් එකක් හැදුවට වැඩක් නැහැ පුතේ. ඒක ගානට එක එක පුද්ගලයා අතර බෙදුවේ නැත්තම්. ඉතින් මම ඔයාලට යෝජනා කරන්නේ සැලසුම් සාර්ථක කරගන්නත් සංවිධානකරණය වැදගත් වෙනවා. මොකද ගානට වැඩ ටික බෙදලා ඒ දේවල් ටික කරලා තියන්න ඕනේ. තව එකක් ගත්තොත් right. වැඩ බෙදීම නිසා ඇතිවන කාර්ය විශේෂිකන නිසා ඵලදායීතාවයේ ඉහළ නංවා ගත හැකි වීම. පුතේ අපි ඒක ඉස්සරහට කතා කරමු. වැඩ බෙදීම කියලා කියන එක ඔයා පළවෙනි පාඩමෙත් මම දන්න තරමින් කතා කරනවා සහ චුට්ටක් අය ටච් කරලා එන විශේෂීකරණය යටතේ. පුතේ මෙතන කියන්නේ වැඩ බෙදීම. ඒ කියන්නේ මොකද ශ්‍රම විභජනය. කියන්නේ ඕනම සමස්ත ක්‍රියාවලියක වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාගේ හැකියාව මත ඒ පුජ්‍යලයාට වෙනම කාර්යයක් පවරනවා. එතකොට ඒ පුජ්‍යලයා ඒ කාර්ය විතරක් නෙපුතේ කරන්නේ. එතකොට එයා ඒකට දක්ෂ වෙලා ඒක තුලින් මොකක්ද වෙන්නේ? එයාට විශේෂීකරණයක් ඇති වෙනවා. ඒ විශේෂීකරණය තුල මොකද වෙන්නේ පුතේ? ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සංවිධානකරණයේ වැදගත්කම අපිට ගන්න පුළුවන් එක දෙයක්. හරි. බලතල හා වාක්‍ය බෙදහැරීමෙන් තනතුරට අදාළ සාර්ථකත්වය ඉටු කරගත හැකි වීම. බලතල මොකද්ද? වගකීම් මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒක නිසා සරලව ගත්තොත් එimhe මේ බලතල මේ වගකීම් ගානට බෙදලා තිබ්බොත් එimhe ඒ පුජ්‍යලයාට අභිප්‍රේරණයක් එනවා. ඒ අභිප්‍රේරණයත් එක්ක එයාට ඒ කාර්ය ලස්සනට ඉටු කරගන්න පුළුවන්. මේ ඔක්කොම බෙදන්නේ පුතේ සංවිධානකරණයෙන්. right. අපි යමු ඊගාව එකට. right. අවශ්‍ය සම්පත් අවශ්‍ය තැන් වලට ගානට බෙදුවට පස්සේ මොකක්ද වෙන්නේ පුතේ? හරිම දේ හරිම විදියට වෙනවා. හරි සරලයි. දැන් උදාහරණයක් ගත්තොත් එimhe දැන් අපි අයවැය ලේඛනය ගමුකෝ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති. ඒකේ හරිම විදියට හරිම තැන් වල සම්පත් දෙදුවොත් එimhe අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරොත් එimhe රටක් ඉස්සරහට යනවා බලන් ඉද්දි. ඔයා වුණත් ඔයාගේ ගාව තියෙන සීමිත සම්පත් ටික හරි තැන් වලට ගානට යෙදුවොත් එimhe වැඩ ටික ගානට වෙනවා. එහෙනම් සැලසුම් කරලා තියෙන දේවල් ටික තියෙනවා. ඒ වඩා සම්පත් ටික හරි විදිහට බෙදා වෙන් කිරීම තමයි මේ සංවිධානකරණයෙන් වෙන්නේ පුතේ. right. අපි එන සංවිධානයේ සැලසුම් කරන්නේ පියවර තියෙනවා වගේම රත්තරන් පුතේ මේ සංවිධානකරණයේ පියවර තියෙනවා. මුලින්ම පුතේ අපි සැලසුමක් සකස් කරලා තියෙනවානේ. ඒ සැලසුම අනුව අපිට තියෙන කාර්යයන් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. අපිට මේ ප්ලෑන් එකට යන්න කරන්න තියෙන වැඩ. චූටි උදාහරණයක් ගත්තොත් එහෙම ක්‍රිකට් ටීම් එකක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ අද ලකුණු 200ට අඩුවෙන් කට්ටියව දවා ගන්න ඕනේ. එතකොට 200ට අඩුවෙන් බැටින් පිච් එක දවා ගන්න නම් ප්‍රධානම රෝල් එක කවුද ක්‍රියාත්මක කරන්න ඕනේ? බෝලර්ස්ලා. එහෙනම් බෝලර්ස්ලාට තියෙන කාර්යභාරය මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ වගේ ෆීල්ඩින් එකත් හොඳටම තියෙන්න ඕනේ. તો ෆීල්ඩින් එකේ තියෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඔන්න ඕකයි. මුලින්ම කරන් තියෙන වැඩ ටික මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ආයතනයක වේවා පුතේ ලස්සන සැලසුමක් තියෙනවා. ඒ සැලසුමට අනුව මොනවද කරන් තියෙන වැඩ ටික කියලා හඳුනා ගැනීම තමයි මෙතන වෙන්නේ. හරි. වැඩ බෙදීම පුතේ වැඩ බෙදීම වැඩ ටික මොනවද කියලා අඳුරගත්තා. මේ පුජ්‍යලයා අතර ඒ ටික වැඩ ටික බෙදන්න ඕනේ. අර මං කිව්ව උදාහරණයටම ආවොත් එහෙම මම කියද ක්‍රිකට් ටීම් එකේ බැට්ස්මන්ලට දැන් ඔක්කොම බෝල් කරන්න පුළුවන් ඇති. නමුත්
ස්පෙෂලිස්ට් වෙලා තියෙන විශේෂීකරණය වෙලා තියෙන බැටිං වල උන්ට කිව්වොත් එම් බෝල් දාපන් කියලා. වැඩේ හරියන්නේ නැහැ නේ පුතේ. එහෙනම් වැඩ ටික බෙදන්න ඕනේ කාටද? බෝලර්ස්ලාට. ඔයාගෙන් වෙන්න ඕනේ මේ ටික. පේසර්ස්ලා කියන්නේ වේග පන්දු යවන්න ඔයගොල්ලෝ මේ පළවෙනි ඕවර්ස් 10 ඇතුලේ ඔය විකට් තුනක්වත් දාලා දෙන්න ඕනේ කියලා ඒ තැනට ඒගොල්ලන්ව දාන්න ඕනේ. ඔයාගේ වැඩේ මෙන්න මේකයි. එතකොට අපි කියනවා ඕෆීස්ලා ඉන්නවා නැත්තම් මේ ගුග්ලි දාන කට්ටිය ඒගොල්ලන්ට කියලා කියනවා ඔයගොල්ලන්ගෙන් එන්න ඕනේ මේ විකට්ස් ගන්න එක නෙමෙයි. මේකේ රන් රේට් එක අඩු කරන එක. ලකුණු ලබා ගැනීම වේගය අඩු කරන එක. ඒ වගේ එක එක විශේෂීකරණය වෙච්ච පුද්ගලයන්ට පුතේ ඒ වැඩ ටික බෙදලා දෙන්න ඕනේ. ආයතනෙක උනත් එහෙමයි. අලෙවි කළමනාකරුවන්ට ගිහිල්ලා කියනවා ඔගොල්ලෝ කරන්න ඕනේ ඔගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. ඔගොල්ලෝ තමයි සේල්ස් ටික වැඩි කරගන්න ඕනේ. සේල්ස් වැඩි වුණ නැතුණක් කමක් නැහැ. අපේ බහන්ඩේ ගැන වෙළඳ පොලේ කතා කරන තත්ත්වයට පත් කරන්න. ඊට පස්සේ සේල්ස් රෙප්ලට කියලා මේම තමයි යන්නේ පුතේ ඒවා. ඉතින් වැඩ බෙදීම තියෙනවා. දෙපාර්තමේන්තුකරණය. මේක ලස්සනම කෑල්ලක්. දෙපාර්තමේන්තුකරණය කියන එක ඔයාට ඔළුවේ නැත්තම් මම මෙහෙමයි සරලව ළමයිට උගන්වන්නේ. sections. ඔයා ඉගෙන ගත්ත පන්ති වල sections තියෙනවානේ. commerce section එක තියෙනවා, art section එක, tech එක, maths, bio ඒ වගේම පුතේ අපිට ගන්න පුළුවන් grade 11, 10 එහෙම sections තියෙනවා පුතේ. එක එක අංශ වලට කඩලා තියෙනවා. මොකද්ද? කළමනාකරණයේ පහසු සඳහා. එක ඒගොල්ලෝ ඔක්කොම කට්ටිය දැන් maths කරන කට්ටිය කරන්නේ maths නේ. එතකොට ඒ කට්ටිය අපිට වෙනම හඳුනා ගන්න පුළුවන්. එකම කාර්යයන් ටිකක් කරන කට්ටිය එක විදිහට බෙදලා තියෙනවා. ඉතින් sections කරලා තියෙන එක තමයි පුතේ අපි දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ. ටිකක් ඉස්සරහදී අපි ඒක දීර්ඝ ලෙස කතා කරනවා. මම පොඩි හැඳින්වීමක් කරගෙන යනවා. අධිකාරිය හා වගකීම්. අධිකාරිය කියන්නේ පොලිසිය එක්කෙනෙක්ට නිලැඳුමත් එක්ක ඔයාට කණ්ඩ ගහන්නත් පුළුවන්. ගහන්න පුළුවන්. එහෙම බෑ. වරදක් නැතුව නෙමෙයි. ඔයා වරදක් කරත් ඔයාගෙන් ප්‍රශ්න කරනවා කියලා ඔයාට පහර දීමට අයිතියක් නෑ පොලිසිය කෙනෙක්ට. අඩුම ඔයා තුවක්කුවක් අරන් ආවොත් ඒත් පොලිසිය එක්කෙනාට ඔයාගේ ඔළුවට තියන්න බෑ. ආරක්ෂාව තකා ධනිසින් පල්ලයට තමයි වෙඩි දීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් නමුත් ඕවා අපි දන්නවනේ කොහොමද කියලා වෙන්නේ. ප්‍රායෝගික ජීවිතේදී ඔහොම තිබ්බට පුතේ ඕවා ඇත්තටම වෙන්නේ කොහොමද? නැත්නම් පොලිසිය යන කී දෙනෙක් ගුටි කාලා එනවද? ඉතින් ඒක තමයි ඇත්ත කතාව. අපි එක පැත්තෙන් මම කියන්නේ කී එක නෙමෙයි. පොලිසිය මිනිස්සෙක් පුතේ නිලැඳුමත් එක්ක ඉද්දි එයාට දෙන අධිකාරී බලයක්. මම ඒක ඉස්සරහදී කතා කරන්නම්. නමුත් ඒක ඇවිල්ලා පුතේ එයාගේ නිලැඳුම. ඒ කියන්නේ තනතුර මත හම්බෙලා තියෙන බලයක්. ඉතින් ඒකට අපි කියනවා අධිකාරිය කියලා. එතකොට වගකීම් කියන්නේ මොකද්ද? මේ දේවල් ටික අපි ඉස්සරහ කතා කරමු. මොකද්ද වගකීම් කියන්නේ? ওই දේවල් ටික අපි ඔක්කොම කතා කරනවා. මේ පියවර ටිකනේ පුතේ කියන්නේ. හරි. වැඩ කිරීමේ ප්‍රමිත. මම කිය ඕනම එකක අපි ස්ටෑන්ඩඩ් එක ප්‍රමිතියක් තියෙන්න ඕනේ. අපි මේ වැඩේ මොන විදිහට කරන්නේ? මොන ප්‍රමිතියෙන්ද කරන්නේ? දැන් අපි ආපු උදාහරණයක් ආවොත් එහෙනම් පුතේ දෙපාර්තමේන්තුකරණේ ක්‍රිකට් ටීම් එකට ආවොත් ඒ පුතේ සෙක්ෂන්ස් එහෙම කඩන්න දෙයක් නැහැ. එතන ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් හැටියට යාර පුණා ෆීල්ඩර්ස්ලා වැඩිලා ඉන්නේ කවුද? ඕල් රවුන්ඩර්ස්ලා කවුද? එතකොට බැට්ස්මන්ලා කවුද? බෝලර්ස්ලා කවුද? බෝලර්ස්ලා කිව්වොත් අපිට කඩන්න පුළුවන්. පේසර්ස්ලා එතකොට ස්පින් කරන කට්ටිය කවුද? එතකොට දැන් ඔය වගේ අපිට කඩා ගන්න පුළුවන්. ඒ කට්ටියගේ දේවල් ටික වෙන වෙන වශයෙන් හඳුනා ගන්න ඕනේ. ඒක තමයි දෙපාර්තමේන්තුකරණේ. ඒ අනුව හරි. මචං ඔබ තමයි මෙතන මේන් පේසර්. ඔබ තමයි මෙතන වේග පන්දු යවන්නන්ගේ මූලිකයා. ඔයා තමයි අනිත් අයව හැන්ඩල් කරන්නේ. ඔයා තමයි ජ්‍යෙෂ්ඨයා. එහෙනම් ඔයාගේ වගකීමක් තියෙනවා මේ දේවල් ටික ඉටු කරගන්න බෝලර්ස්ලා කතා කරලා මේවා. එතකොට කැප්ටන් හැටියට වේග පන්දු යවන්නන්න බලාගෙන තව කෙනෙක්ට වගකීම ලබා දෙන්න. අන්න ඒක අධිකාරිය කියන්න පුළුවන් ඒ වෙලාවේ. ඉතින් පුතේ ඒ වගේ පවරේම කරනවා. එතකොට ක්‍රමිත ඇති කරනවා කියලා කියන්නේ මොකද්ද? මේකයි. බෝල් කරද්දී මේ ලෙන්ත් එක විතරක් දාගන්න. මෙතනින් එහාට ගියොත් එම ලූස් තමයි. ඒ නිසා මේ ලෙන්ත් එකේම තියාගෙන යන්න. ගුඩ් ලෙන්ත් එකේම තියාගෙන යන්න. ඒ වගේ ක්‍රමිත දාගන්නවා. බෝල් කරද්දී මොන තැන්වලද දාන්න ඕනේ. වැඩිම ලකුණු යන මොන පැත්තේ ෆීල්ඩ් ඉන්න සෙටප් කරන්නේ මොන පැත්තෙන්ද? ඔන්න ඔය දේවල් ක්‍රමිත ඇති කරලා තියෙනවා. සම්පත් බෙදා හරිනවා. හරි. දැන් වැඩේ කරමු කියන්න කලින් සම්පත් ටික බෙදා හරින්න ඕනේ. හරි. මචං උඹට දෙනවා මේ කාලයත් එක්කනේ පුතේ මේ කියන්නේ. හරි. උඹට දෙනවා පළවෙනි ඕවර්ස් 5. ඒකෙදි වැඩේ කරන්න ඕන. ඔයාලට පළවෙනි ඕවර්ස් 5ම දෙනවා. ඔයාලට දෙන්නේ ඕවර්ස් 20න් පස්සේ. ඔයා එතනින් එහාට මේ වගේ වැඩේ කරන්න ඕනේ. එහෙම කියලා කට්ටියට මොකද කරන්නේ? ඒකට කියන සම්පත් කියන්නේ බෝල් දාන ටයිම් එකත් එක්කනේ පුතා ඔක යන්නේ. සම්පත් බෙදා වෙන් කිරීම වෙනවා. හරි. සමායෝජනය. මේ ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි පුතේ සමායෝජනය. ඕකට අපි කඩෙන් කියන කෝඩිනේෂන් කියලා. මේ කෝඩිනේෂන් කියන එකත් හරි වැදගත්. මොකද දැන් වැඩේ වෙනවද? දැන් කැප්ටන් හැටියට ඔක්කොම වෙනවද කියලා බලන් ඉන්න බෑ. ගිහිල්ලා මොකද්ද කරන්න ඕනේ? එතනට ගිහිල්ලා අපි බලන්න ඕනේ මේ වැඩේ ගාන්ට වෙනවද කියලා.
කතා කරන්න ඕනේ මේ අංශ. දැන් හිතමු අපි හිතුවට වඩා වැඩියෙන් ෆාස්ට් බෝලර්ස්ලා යනවා. මචං පොඩ්ඩක් වැඩියෙන් යනවා. උඹලට බෝරයක් අරගෙන පොඩ්ඩක් මේ පොඩ්ඩ ලකුණු අඩු කරලා දෙන්න බෑ. සම්බන්ධීකරණයකුත් අවශ්‍යයි. ඉතින් ඔයාලට පේනවා මෙන්න සංවිධානකරණයේ පියවර කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදා ගැනීම, දෙපාර්තමේන්තුකරණය, අධිකාරිය හා වගකීම් පැවරීම, වැඩ කිරීමේ ප්‍රමිත ඇති කිරීම, සම්පත් බෙදා හැරීම, සමායෝජනය ඔය ටික තියෙනවා. right. ඉතින් අපි එමු පුතේ පළවෙනි එක මම මේක ඔයාලට කලින්ම පැහැදිලි කරා. මොකද්ද? අපේ අරමුණු කරා යන්න මොනවද කරන්න ඕනේ? වැඩ ටික හඳුනා ගැනීම තමයි තියෙන්නේ. ඔයාගේ අරමුණු කරා යන්න. ඔයාට ගන්න තියෙන වැඩ ටික. ක්‍රිකට් ටීම් එක ගත්තත් එච්චර තමයි. ව්‍යාපාර ආයතනයක් ගත්තත් ඒකගේ ප්ලෑන් එක තියෙනවා. මාකටිං ප්ලෑන් එක මෙහෙම. ඒ මාකටිං ප්ලෑන් එකට යන්න සේල්ස් රෙප්ලා මොනවද කරන්න ඕනේ? මාකටිං මැනේජර් මොනවද කරන්න ඕනේ? අන්න ඒ දේවල් ටික මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඔන්න ඕක තමයි පුතේ කාර්යයක් හඳුනා ගැනීම. මාළු දෙයක් නෑ. වැඩ බෙදීම මං කිව්වා වැඩ බෙදීම කියලා කියන ශ්‍රම විභජනයේට බෝඩ් එකේ තියෙන නිර්වචන පොඩ්ඩක් බලමු. right. එක් එක් සේවකයාට පහසුවෙන් ඉටු කළ හැකි වන ආකාරයට සේවකයෝ හැමෝටම මොකද පහසුවෙන්. දැන් හිතන්නකෝ බැටිං කරන එකට බෝල් කරන්න දුන්නොත් පොඩි අවුලක් තියෙනවා. මොකද එයා ස්පෙෂලායිස් නැහැ. යටම බෝලින් කරන එකනේ බැටිං වල ස්පෙෂලායිස් නැහැ. යට ලයින් අප් එකේ යටම ඉන්න එකේ කුඩට දැම්මොත් මල ගෙලියක් නේ පුතා වෙන්නේ. ඒ වගේ පහසුවෙන් ඉටු කළ හැකි ආකාරයට සමස්ත කාර්යයන් කුඩා හා සරල කොටස් වලට වෙන් කිරීම. ආයතන ලොකු අපිට ව්‍යාපාර ආයතනයක් කියලා. ඒ ව්‍යාපාර ආයතනේ එක එක අංශ ගන්නවා. මානව සම්පත් අංශය, අලෙවි කරන අංශය. එතකොට අපි ගත්තොත් එහෙම මූල්‍ය අංශය, නිෂ්පාදන අංශය ඕම කඩන. ඒවට කඩලා ඒවට විශේෂඥ වෙච්ච කට්ටියව වැඩවලට යොමු කරනවා. ඔයාලට ගන්න දැන් මෙතනින් කළමනාකරණය හට පුතේ මූල්‍ය කළමනාකරණය තියෙනවා. මානව සම්පත් තියෙනවා. අලෙවි කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය. ඔය වගේ කළමනාකරණ වර්ග 4ක් තියෙනවා. ඒ 4 පුතේ ඔයා ජයවර්ධනපුර වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්, කැලේ ඕන විශ්වවිද්‍යාලයක ගියොත් එම් පුතේ ඔන්න ඔය මැනේජ්මන්ට් 4 තව අපිට ගත්තොත් එහෙම තොරතුරු කළමනාකරණය වෙනම තියෙනවා. දැන් ඔය වගේ දැන් එක එක ශේෂ්ත්‍ර තියෙනවා. ඒ ශේෂ්ත්‍ර වලින් ඔයා විශේෂීකරණය කරනවා. එතකොට ඔයාලට ඒ සම්බන්ධව තියෙන ශේෂ්ත්‍ර වලින් තමයි යන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා මානව සම්පත් අංශයෙන් නම් ඉගෙන ගත්තේ වැඩිපුර ඔයා මේ මාකටිං පැත්තට හැබැයි මාකටිං කරන්න යන එකත් හොඳයි. මොකද මිනිසුත් එක්ක හැසිරෙන්න දන්නවනේ. හරි මම මේ මානව සම්පත් ගැනම වැඩි ඉගෙන ගත්තාම ලේබලෝ ඒ කියන්නේ මොකද? කම්කරු නීතිය ගැන ඒ සේවකව හසුරුවන විදිහ ඉගෙන ගත්තා නම් ඔයා මූල්‍යාංශයට ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ දෙකොල්ල දෙපැත්තට ගැටෙනවා. මූල්‍යාංශ හැම වෙලාවෙම හිතන්නේ රුපියල් මත මුදල වටිනාකම් මත. හැබැයි මානව සම්පත් අංශය හැම වෙලාවෙම හිතන්නේ පුතේ සේවකයාගේ තියෙන ක්වොලිටි ගුණත්වය මත. ඒතකොට ටැලි වෙන්නේ නැහැ. මං කිව්වා වගේ මොකද්ද වෙන්න ඕනේ දැන් අපි කතා කරේ ඒ මානව සම්පත් අංශයේ ඉන්න එක්කනේ මානව සම්පත් අංශයටම තමයි යන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතන ශ්‍රම විභජනය කියලා කියන්නේ. ඒව සම්බන්ධ විශේෂීකරණය වෙච්ච කට්ටිය ඒ තැන් වලට දානවා කියන්නේ. ඔයා උපාධියක් කරද්දී ඒක තවදුරටත් හොඳට ඉගෙන ගන්නවා. හරි. ඉතින් අපි ඒක කතා කරා වැඩ බෙදීම. බෙදින්නේ විශේෂීකරණයේ වාසි. විශේෂීකරණයේ වාසි අවාසි අපි ඔක්කොම දන්නවා. චුට්ටක් බලන් යන්කෝ. ඔව්. එකම කාර්යයක දීර්ඝ කාලයක් නියැලුණා පුතේ ඔයාලට ඒක සම්බන්ධ විශේෂ හැකියාවක් එනවා. මෙහෙන් බලාගෙන හරි වැඩේ කරන්න පුළුවන්. මේ අනිත් පැත්ත බලාගෙන හරි වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඔව් නිමැවුම ඉහළ යනවා. අපතේ අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? එයා දන්නවා ගානට මේ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වැඩේ කරන්න. අපතේ නාස්ති අවම වෙනවා කියන එකයි ඔතනින් කියන්නේ. right. නිමැවුම් වල ගුණත් ඉහළ යාම. වැඩේ ක්වොලිටි එකක් වෙනවනේ. ඵලදායීත්වයේ ඉහළ යාම. කියන්නේ නිමැවුම ඉහළ යන ওই දේවල් එක සේවකයා හොඳ විශේෂීකරණ වෙලා නම් පුතේ අනිවාර්යෙන් ඵලදායීතාවය ඉහළ. සම්පතුත් අවම වෙනවනේ අපතේ යන ප්‍රමාණයත් අඩු වෙනවා. අවම සම්පත් ප්‍රමාණයේ උපරිම නිමැවුම ගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? ඵලදායීතාවයක් ඇති වෙනවා. පුහුණුව සඳහා දැන් එයා වැඩේම කරලා එයාව ආපහු ට්‍රේනින් කරන දෙයක් නැහැ. පුහුණුව සඳහා යන පිරිවැයකුත් නැහැ. එයාට අලුතෙන් වැඩක් දුන්නත් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් ඒ ශාස්ත්‍රය සම්බන්ධ. ඉතින් ඕකයි අපි කියන්නේ. right. ඕකේ අවාසිත් තියෙනවනේ. දැන් හිතන්නකෝ ඔයා එකම වැඩක් එකම කාලයක් කරන් ඉද්දි එක දිගට ඒක කරන් ඉන්න. ඊට පස්සේ අර මොකක්ද අර සූරපප්පගේ දින්නේ. අර මට මතකයි අර ක්ලියෝපැට්‍රාගේ ගමනේදී සංචාරයේදී මේ අර වහල් සේවකයෝ ටික අර අරිෂ්ඨ බීලා අන්තිමට උන් ෆෝම් වෙච්ච වැඩි ගමට උන්ට එපා යනවා. ගල් ටික දාන්නෙත් නැහැ. නිකන් අර මෙහෙම බලන් ඉන්නවා එනකන්
මෙහෙම කර කර ඉන්නවා. තව එක්කෙනෙක් කකුල් දෙකින් එකට මේම පුෂ් කර කර ගල් එහෙට මෙහෙට මාරු කරනවා. ඉතින් මං කියන්නේ එකම වැඩේ දීර්ඝ කාලයක් කරද්දී එපා වෙනවා. ඕකයි උතන කියන්නේ. ඒ කියන්නේ රැකියාවේ ඒකාකාරී බව වැඩි නිසා රැකියාව එපා වෙනවා කියන්නේ. රැකියාව තෘප්තිය නැති වෙලා යනවා පුතේ. එතකොට අඳුරන්නේ HR එකේ කට්ටිය විතරයි. මාකටිං එක එච්චර සෙට් නෑ. ෆයිනෑන්ස් එකේ කට්ටියව පෙන්වන්නම් බෑ. සමහර HR එකේ කට්ටිය. ඉතින් ওই වගේ දේවල් තියෙන සම්බන්ධතා අඩු වීම. මහන්සිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ පුතේ වෘත්තීමය රෝග. දැන් වෘත්තීමය රෝග කියලා කියන්නේ මේකයි. ගොඩක් ඔය ෆයිනෑන්ස් පැත්තේ ඉන්න කට්ටිය ස්ට්‍රෙස් එක වැඩි. නැත්තම් අපි කම්පියුටර් එක ළඟ ඉන්න කට්ටිය ස්ට්‍රෙස් එක වැඩි. මේ කිරණ වෙන්න පුළුවන්, ඒ දේවල් නිසා වෙන්න පුළුවන්. නැත්තම් නිදි මරණ නිසා වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක වැඩි. ඒවත් එක්ක යාට වෘත්තීමය රෝග ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ වෘත්තීය රෝග කියලා කියන්නේ. ඉතින් ඒවා නිසා ඔයා රෝග ඇති විශේෂ මොකක්ද අපි කියන්නේ මේ වැඩ බෙදීම නිසා විශේෂීකරණය වීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල. කියන්නේ වැඩ බෙදීම නිසා. ඔව්. දැන් ඔයා ඉගෙන ගත්තේ HR පැත්ත ඒව සම්බන්ධයෙන් නම් හිටියෝ ඔයාලට වෙන රැකියාවක් කරන්න යන්න බෑනේ පුතේ ෆයිනෑන්ස් පැත්තට දුන්නා. ඒ කියන්නේ අංශ අතර ඔයාව රොටේට් කරන්න බෑ. ඒකයි මං කියන්නේ ඔයා හැම පැත්තක්ම ඉගෙනගෙන තියෙන එක ඔයාට වාසිය. එක පැත්තක් විතරක් ફોකස් කරන්න එපා. ඔයාගේ ස්කිල් එක පුතේ හැම පැත්තටම විහිදෙන විදිහට දේවල් ඉගෙන ගන්න. එතකොට ඔයා ඕන පැත්තකට දැම්මත් ඔයාට අවුලක් නෑ. ඒ කියන්නේ වෙනත් රැකියාවක් සොයාගන්න ගියත් ඔයාට අවුලක් නෑ. ඔයා ඔක්කොම ක්වොලිෆයි. කියන්නේ মালටි ටාස්කින් පොරක් වුණා නම් හොඳයි. රයිට්. ඔන්න ඔබ තමයි විශේෂීකරණයේ අවාසි. රයිට්. මෙන්න ආව දෙපාර්තමේන්තුකරණය. මෙන්න මේක තමයි වැදගත්ම දේ සහ චුට්ටක් විතර අමාරු කෑල්ල. බලන්නකො මේ මෙතන මේ තියෙන නිර්වචන මේ ඔක්කොම නිර්වචන ඔයාට මේ ටියුට් එක යටින් තියෙනවා. සමායන ගිය සතියේ ටියුට් එක දැම්මේ නැහැ පොඩි දෝෂයක් තිබෙන නිසා පුතේ ටියුට් එක ඔක්කොම මේ ලබන සතියේ වෙද්දී කියන්නේ මේ ඉරිදායින් කලින් දාලා තියෙනවා ටියුට් එක. ඒක print out අරගෙන මේ ටික fill කරගන්න. දැන් මෙතන කියන්නේ ආයතනික කාර්යවල දැකිය හැකි ලක්ෂණ. ඒ කියන්නේ මම කියවනේ දෙපාර්තමේන්තුකරණේ දැන් අපි ඉස්කෝලයක් ගත්තත් පුතේ ඒ ඉස්කෝලේ තුල එක එක අංශ ඉන්නවනේ. පුංචි ළමයි ප්‍රයිමරි එක කට්ටිය එක විදිහකට හැසිරෙන්නේ. උසස් පෙළ කට්ටිය තව විදිහකට හැසිරෙන්නේ. ඕ ලෙවල් අය තව විදිහකට හැසිරෙන්නේ. 6 7 8 තව විදිහකට හැසිරෙන්නේ පුතේ. එතකොට මේවා කඩලා දෙනවා. ප්‍රයිමරි ස්කූල් කියලා කඩලා දෙනවා. මිඩල් ස්කූල් කියලා කඩලා දෙනවා. එතකොට අපර් ස්කූල් කියලා කඩලා දෙනවා. ඇඩ්වාන්ස් ලෙවල් කියලා කඩලා දෙනවා. ඒවත් තව කඩලා දෙනවනේ පුතේ. ප්‍රයිමරි ඉඳන් 1 to 5. 6 7 8 මිඩල්. අපි කිව්වොත් එහෙම මේ අපර් ස්කූල් කියලා කියන්නේ 9 10 11. එතනින් එහා 12 and 13 ඇඩ්වාන්ස් ලෙවල්. ඒකත් අපි මොකද කරන්නේ? maths, tech, bio, commerce, arts ඔනෝම ස්ට්‍රීම්ස් වල කඩා ගන්න. ඉතින් ඔය වගේ පුතේ කාණ්ඩගත කරන්නේ මොකද්ද? සමාන වූ ලක්ෂණ උපයෝගී කරගෙන. maths කරන්න ඉන්න කැමති කට්ටිය ඒක උපයෝග කරන maths වලට section එකක් කඩනවා. commerce කරන්න කැමති කට්ටිය එකතු කරන commerce වලට section එකක් කඩනවා. ඉතින් ඔය වගේ පුතේ එක එක අංශ කඩන එක තමයි දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ. ඔන්න ඔය කඩන විදියත් එක්ක පුතේ ව්‍යාපාර ආයතනකත් මොකද වෙන්නේ? එක එක අංශ කඩන්න පුළුවන්. සේවකයෝ ගැන විතරක් බලන්න, සේවකයන් පඩි නැටි ගන්න, සේවකයන් දුක් ගැනවිලි අහන්න, සේවකයෝ බඳවා ගන්න එක, සේවකයන් අභිප්‍රේරණය කරන එක, ඒ දේවල් ටික ඔක්කොම කරන්නේ පුතේ මානව සම්පත් අංශේ. අපේ අලෙවිය වැඩි කරගන්න එක, සුදුසු ප්‍රචාරණ ක්‍රම භාවිතා කරන එක. එතකොට අපි ගත්තොත් එහෙම ඒවා යන වීදම් අවම කරගන්න එක, ඒව බලා ගන්න පුතේ අලෙවිය අංශයට බාර දීලා තියෙනවා. ව්‍යාපාර ගැසෙන මුදල් පාලනය කරන්න, වෙන ආයෝජන කටයුතු සල්ලි යොදවන්න, අපේ තියෙන ව්‍යාපාරයේ ලාභය උපරිම කරන්න මොනවද කරන්න තව දේවල් ටික පිරිවැයවම කරගන්න. අන්න ඒවට ඉන්නවා මූල්‍ය අංශය. හදන බඩුව ක්වලිටියට හදන්න, දෙන සේවාව උපරිමයට හොඳ ගුණත්වයෙන් යුතුව සේවාව ලබා දෙන්න. ඒවට ඉන්නවා පුතේ කවුද? මානව සම්පත් අංශය. එක එක පැත්තට එක එක සෙක්ෂන්ස් කඩලා තියෙනවා. තව ඕනනම් කඩන්න පුළුවන්. දැන් කොකාකෝලා වගේ ආයතනයක් පුතේ අපි ගත්තොත් එහෙම ලෝක ව්‍යාප්ත වෙච්ච ආයතනයක් නේ. ඒවේ රීජනල් මැනේජර්ස් ඉන්නේ, කන්ට්‍රි මැනේජර්ස්ලා ඉන්නේ. ඒ කියන්නේ එක රටක් බාර මැනේජර් කෙනෙක් ඉන්නවා. ඒ රට බාරව ඉන්න මැනේජර් යටතේ තව ඉන්නවා පුතේ එක එක රීජන් එක බාරව මැනේජර්. ඒ මෙහෙම කඩලා තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් කඩලා. ඒ වගේ සෙක්ෂන්ස් කඩන්න පුළුවන් ව්‍යාපාර. ඉතින් මේ දෙපාර්තමේන්තුකරණයක් කියලා කියන්නේ සමාන වෙච්ච ලක්ෂණ දින කට්ටිය එක එක ගොඩවල් වලට ගහන එක. කුලක කරනවා කියන එක තමයි පුතේ දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ. අපි යමු ටිකක් ඉස්සරහට. මම දන්නවා මේකේ තියරිටිකල් දේවල් ටික වැඩි. හැබැයි ලස්සනම දේවල් ටික ඉන්නේ ඉන්ටරෙස්ටිං පාර්ට් එකේ තා ටිකක් ඉස්සරහයි. මම කියනවා කොතනද දෙන්නේ කියලා. හරි. මේ තියෙන පුතේ දෙපාර්තමේන්තුකරණය කර හැකි පදනම්.
මේ පදනම් ටික චුට්ටක් බලන්නකෝ. මේවා අහන්න පුළුවන්. විභාගය අහන්න පුළුවන්. මේ තියෙන්නේ පුතේ. මේ තියෙන එක පදනමක්. මේ වර්ග කරන්න පුළුවන් පදනමක්. ක්‍රියාකාරී පදනම කියලා කියනවා. අපි ශ්‍රිතීය පදනම. දැන් මම අර කිව්වේ නිෂ්පාදනාංශය, මෙහෙයුම් අංශය කියලා අපි කියනවා. අලෙවිකරණය, මානව සම්පත් අංශයේ මූල්‍ය අන්න ඒවා. අපි ඒකට කියනවා මොකද්ද? ශ්‍රිතීය පදනම නැත්නම් ක්‍රියාකාරී පදනම. නිෂ්පාදිත පදනම. අපි හදන භාණ්ඩ අණු. දැන් කොකා කෝලා වෙනම හදනවා, ස්ප්‍රයිට් කියලා වෙනම හදනවා. තව මොනවද තියෙන්නේ? ෆැන්ටා කියලා එකකුත් තියෙනවා. අන්න ඕය ටික හදනවා. ඒක නිෂ්පාදිත පදනම අණු. භූගෝලීය පදනම අණු. ඒ කියන්නේ දැන් කොකා කෝලා ගත්තද? ඒෂියන්ස් නැත්නම් සවුත් ඒෂියන්ස් වල කොච්චරක් යනවා? යුරෝප් වලට කොච්චරක් යනවා? එම සවුත් ඇමරිකා වලට, නෝර්ත් ඇමරිකා වලට කොච්චරක් යනවා? ඇෆ්‍රිකා වලට කොච්චරක් යනවා? ඒ වගේ රීජන්ස් කඩන්න පුළුවන්. ක්‍රියාවලිය. කියන්නේ මොන දේවල් තියෙන්නේ මේකේ ක්‍රියාවලිය සෙක්ෂන්ස් එක. දැන් මේකේ බොටල්ස් හදන තැන, ඒතකොට බොටල්ස් කලෙක්ෂන් කරන තැන අන්න ඒ වගේ හදා ගන්න පුළුවන්. පාරිභෝගික. මොනවද ඉන්නේ අපිට පාරිභෝගිකයෝ? මොන වගේ පාරිභෝගිකද? බාල අයද, මහලු ගොඩක් අය මහලු අය කොකා කොලා බොන්න බලන්නේ නැහැ. මොකද උන්ට තියෙන ලෙඩත් එක කොකා කොලා බොන්න බෑ. තරුණ අය, පොඩි අය තමයි ඕක වැඩියෙන් බොන්නේ. එතකොට පොඩ්ඩක් අර හැපනින් කට්ටිය එහෙම කට්ටියනේ. ඉතින් පාරිභෝගික කවුද? ඉතින් ඔය ඔක්කොම එකතු කරලා හදන්න පුළුවන් පදනමක් තමයි පුතේ මිශ්‍ර පදනම කියලා කියන්නේ. දැන් චුටි උදාහරණයක් ගත්තොත් නිෂ්පාදිත අපි හිතමු කොකා කෝලා කියලා තියෙනවා පුතේ. හරි. කොකා කෝලා එකේ කොකා කෝලා තියෙනවා, ස්ප්‍රයිට් තියෙනවා, ෆැන්ටා තියෙනවා. ඒක කොකා කෝලා කියන ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න පුළුවන් පුතේ මේ කිව්ව වගේ මොකද මෙහෙයුම් අංශයක් තියෙන පුළුවන්, අලෙවිකරණ අංශයක් තියෙන පුළුවන්, ෆයිනෑන්ස්, මානව සම්පත්. ඒ වගේ ස්ප්‍රයිට් වලත් තියෙන පුළුවන්. ඒ අනුව පුතේ දැන් අපි ගත්තොත් එහෙම නිෂ්පාදන අංශයේ තියෙනවා එක එක රීජන්ස් වල. දැන් කොකා කෝලා මව් සමාගමෙන් හදලා ඒවා නෑනේ පුතේ ලංකාවට. ලංකාවේ ස්ථාපිත වෙච්ච කොකා කෝලා සම්බන්ධ කම්පැනි එකක් තියෙනවා. වරුණන් සමාන. ඒ පෙප්සි එකට කොකා කෝලා සම්බන්ධව තියෙනවා. ඒ පෙප්සි එකට තියෙන වරුණන් බෙවරේජස් කියලා ඒගොල්ලෝ තමයි පෙප්සි එක සම්බන්ධව නිෂ්පාදන කටයුතු ටික කරන්නේ. එතකොට මේ ඒ වගේ ඒ නිෂ්පාදන කටයුතු වල දාලා මොකද්ද? ඒ ප්‍රදේශයේ නැත්නම් ඒ රීජන් එකේ අදාළ කට්ටිය වැඩ ටික කරන් යනවා. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම අපිට වර්ග කරන්න පුළුවන් මේ දෙපාර්තමේන්තු පදනම් ටික ක්‍රියාකාරී වෙන ඒකට අපි කියනවා මොකද පුතේ ශ්‍රිතීය කියලා කියනවා, නිෂ්පාදිත කියලා කියනවා, භූගෝලීය කියලා කියනවා, ක්‍රියාවලිය කියලා කියනවා, පාරිභෝගික, මිශ්‍ර. මේ ඔක්කොම එකතු කරලා හදන්නත් පුළුවන්. ඔයගෙන් සමහර විභාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් දෙපාර්තමේන්තුකරණය කර හැකි පදනම්. එතකොට ඔයා මේ ටිකෙන් ටිකක් ලියවර කමක් නැහැ. මෙන්න වාසිය තියෙනවා. මෙහෙම වෙන් කරන එකේ වාසිය. දැන් මේවා මම ඇත්තටම කියවල මේවා ඇත්තටම ප්‍රායෝගික ලෝකයේ තියෙන දේවල්. මේ දෙපාර්තමේන්තුකරණයක් කරන එකේ වාසිය ටික බලමු. මේ අංශය දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම කොකා කෝලා ආයතනයේ තීරණය කළ තියෙන ඒගොල්ලන්ගේ සංඛ්‍යා දත්තත් එක්ක අප්‍රිකානු රටවල කොකා කෝලා පරිභෝජනය එන්න අඩු වෙලා තියෙනවා. ආසියානු රටවල එන්න පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. එතකොට දෙපාර්තමේන්තුකරණය කරපු එක්කෙනෙක් හැටියට එයා සම්පත් බෙදා වෙන් කරද්දී අප්‍රිකාවට සාපේක්ෂව ආසියානු රටවල් වලට වැඩියෙන් සම්පත් වෙන් කරනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද අර පැත්තේ එන්න අඩු වෙගෙන එන්නේ. ඉතින් ඒ වගේ ඒවට වාසි. බලතල බෙදා හැරීම පහසු වීම. වගකීම් ටික දෙන්නත් පුළුවන් ගන්නට. හරි විදිහට හරි අංශ ටික කඩලා නිපුතේ තියෙන්නේ. තීරණ ගැනීම පහසුයි. ඒතර ප්‍රොඩක්ෂන් එකේ අවුලක්, නිෂ්පාදන අංශ අවුලක් නම් අපිට කතා ගන්න තියෙන්නේ ආසියානු කලාපයේ මැනේජර්ට. ඒ මැනේජර් හරහා මොකද මෙහෙම අංශයේ බාර වෙන්න එක්කනට. ඒකෙන් ගන්න පුළුවන් තොරතුරු ටික ඇයි මෙහෙම වෙලා තියෙන්නේ, මෙහෙම වෙලා තියෙන්නේ කියලා. දැක්ක තීරණ ගන්න හරි පහසුයි. ඒ තීරණ ගන්න පහසුයි කියන්නේ ගැටලු විසඳා ගන්න පහසුයි පුතා. ඒ වගේම දෙපාර්තමේන්තුකරණය අතර මනා සම්බන්ධතාවයක් එක එක කට්ටිය දැන් අපිට ගන්න තියෙන රීජන් මැනේජර් විතරයි. එයා හරහා කරමින් ප්‍රොඩක්ෂන් මැනේජර්ට අපිට කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ මනා සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. රයිට්. එතකොට දැන් මෙතන මේ තියෙන පුතා දැන් මෙතන පොඩි වැරද්ද. කලමනාකරු ඒ ශේෂ්ත්‍රය පිළිබඳ ස්වාධීන බවක් ඇතිවීම. දැන් මෙහෙයුම් කලමනාකරුට ස්වාධීනව අයිතියක් තියෙනවනේ. එයාට එයාගේ වැඩ ටික බලාගෙන යන්න. අනිත් ඇරය වෙන්නේ නැහැ. අලෙවි අංශයට ඇඟිලි ගහන්නේ. මානව සම්පත් අංශයට උන්ටත් ඇඟිලි ගහන්න එන්න එපා. මගේ වැඩ ටික කරන්න උඹේ වැඩ ටික කරගනින් කියලා. පැත්ත කරලා එයාගේ වැඩ ටික නිදහසේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔය වගේ දෙපාර්තමේන්තුවක වාසි තියෙනවා. ඒ වගේ මොන දෙකම දෙවාසි වගේම අවාසි හරි තියෙනවා. රයිට්. අපි එමු අවාසි ටික බලන්න. චුට්ටක් මේක කියව ගන්න. ඉතින් දෙපාර්තමේන්තු කරන අවාසි. එක එක සෙක්ෂන්ස් කඩලා එක එක විදියට දේවල් ටික දාලා අර මතකද මම කලමනාකරන පළවෙනි කෑල්ල කිව්වා. අර කූඹියක් කැල්ල වැඩ කරනකොට කූඹිය තනියම වැඩේ කරා. හැබැයි මෙතනක් තියෙන කූඹිය කරු වැඩේ එක එක කට්ටිය බෙදලා දීලා වැඩේ කරන්න කිය එකනේ. ඒකෙන් අනවශ්‍ය පිරිවැයක් ආනේ.
ඕන්ට වඩා දෙපාර්තමේන්තු කරණයත් හොඳ නෑ පුතේ. ඒකේ මොකද වෙන්නේ? අනවශ්‍ය පිරිවැයක් ඇති වෙනවා. එතකොට අර ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය මේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක ගහ ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් එimhe ඉස්කෝලේ වල එහෙම ඕලෙවල් සෙක්ෂන් එකෙන් හැමදාම ඒලෙවල් සෙක්ෂන් එකත් එක්ක වලි ගහ ගන්න. ඒ කියන්නේ තරංගය ඇති වෙන නැත්නම් ආර්ට් එකේ කට්ටිය කොමර්ස් එකේ කට්ටිය ගහ ගන්න. ඔය වගේ තියෙනවා. දෙපාර්තමේන්තු වල තරංගයක් තියෙනවා. ඒ වෙන්නේ පුතේ මේ දෙපාර්තමේන්තු කරන අවාසියක් හැටියට. right. එතකොට මේවා නඩත්තු කරන පිරිවැයක් කරන මම එකක් කතා කරා. ඒ වගේම දැන් මං කිව්වොත් එහෙම දැන් අලෙවි අංශ එක්කෙනා ඇවිල්ලා කියනවා ඔයා තව හොඳට ක්වොලිටියට වහන්නේ හදන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිස්සුන්ගේ ඉන ප්‍රතිචාරය තමයි ක්වොලිටියට වහන්න හදන. එතකොට කියන්නේ මේ මට වැදගත් වෙන්නේ කොස්ට් එක අඩු කරගන්න එක විතරයි. ඒ නිසා ඔයා කරුණාකරලා පැත්තකට ඉන්න. මම මගේ විදිහට හදන්න. අර එකෙක් සෙකන්ඩ් එන්නේ නැහැ. ඉතින් මොකද්ද වෙන්නේ පුතේ? ඒගොල්ලන්ට අවශ්‍යනේ කොස්ට් එක අඩු කරගන්න. ඒ අරමුණු ගැන විතරක් හිතලා වැඩ කරන නිසා ආයතනයේ සමස්ත ප්‍රතිරූපය තමයි බලපෑම් ඇති වෙන්නේ. ඉතින් ඕවා තමයි තියෙන අවාසි. right. මෙන්න පට්ටම ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක්. අධිකාරිය හා වගකීම් පැවරීම. දැන් ඔයා ආසම කරන දෙයක් පුතේ අධිකාරිය හා වගකීම් පැවරීම. මොකද අපි හැමෝම ආසයි බලයට. මම ඒක ඉස්සරහට කතා කරගෙන යන්නම් පුතේ. මේ අධිකාරිය කියන එක හැම වෙලාවෙම නීත්‍යානුකූල බවක් තියෙනවා. දැන් ඉස්කෝල් ප්‍රිෆෙක්චර් එකට උනත් ප්‍රසිද්ධියේ බැජ් එකක් ගහන්නේ. ඒ බැජ් එක ගහලා එතන ප්‍රකාශ කරන්නේ මොකද? එයා නීත්‍යානුකූලව අයිතියක් දීලා තියෙනවා සමාජ ශිෂ්‍ය සම්බන්ධ තියන ගන්න. ඒගොල්ලන්ගේ වැරදි වලට පෙනී සිටින්න නීත්‍යානුකූල අයිතිය. පොලිසියටත් තියෙන නීත්‍යානුකූල අයිතියක්. ජනාධිපතිටත් මොකද්ද? නීති සම්පාදනය කරන ජනතාව ගැන තියෙන නීත්‍යානුකූල දැන් ව්‍යවස්ථාවෙන් අයිතියක් දීලා තියෙනවා. right. මේක බලන්නකෝ ඉහළ කළමනාකරුවන් විසින් ඔවුන් යටතේ සීමිත පහර සේවකයන්ට කිසියම් කාර්ය පැවරීමේදී ඒ ඉටු කිරීමට අවශ්‍ය පරිසරය ලබා දීම. ඒ කියන්නේ පුතේ වැඩ පරිසරය. දැන් හිතන්නකෝ මම මිනිස්සෙක්ට කියනවා මගේ වැඩ කරන කෙනෙක්ට ඔයා මේ වැඩේ කරන්න කියලා. එතකොට සර් ඉතින් අරු මං කියන දේ අහන්නේ නැහැ. බය වෙන්න එපා. මන්නේ කියන්නේ මම උඹට බලය දීලා තියෙනවා. උඹ ඕන දෙයක් කරපන්. හරි සර් මම වැඩේ කරන්න කියලා. දැක්කද? එයාට බලය දෙනවා කියලා පෙන්වන්න ඕනේ. නැත්තම් කියන ඔයා තමයි සුපර්වයිසර්. ඒක සුපර්වයිසර්ට අයිතියක් තියෙන කාටද? යටත් සේවකයට බලපෑමක් කරන්න. යටත් සේවක සුපර්වයිසර් ගැව්වොත් එහෙම ආයතන ප්‍රධානිය ගන්න සුපර්වයිසර්ගේ පැත්ත. මොකද බලය දීලා තියෙනවනේ. ඒතකොට යටත් සේවකර කියන්නේ තියෙනවා. ඔයාට කොයි වෙලාවකත් අයිති සුපර්වයිසර් කොච්චර වැරදිනවත් ඔයාට අතක් උස්සන්න අයිතියක් නැහැ. මොකද ඔයාට වගකීම් පවරන් තමයි යන්නේ. එයාට බලය දීලා තියෙන්නේ ඒකයි. ඔයා වැරද්දක්වත් මේක කරන්න. නමුත් ඔයා අතින් කරනවා නම් ඔයාට අස් වෙලා යන්න පුළුවන් කියලා ආයතන ප්‍රධානිය එක කියන්නේ. බලය ගලාගෙන ගිහලා තියෙනවා. ඉහළ කළමනාකාරය ඔක්කොම දේවල් ටික අල්ලගෙන ඉන්නේ නැහැ. ඒවා මොකද්ද පුතේ? ඔක්කොම ටික යටට පවරා දීම තමයි අපි කියන්නේ නැත්තම් වගකීම් පැවරීම කියලා. right. ඉතින් මෙන්න අධිකාරිය. මේදි නාගරාධිපති වෙනවා අපි තුන් ජනාධිපති කෙනෙක් වෙනකොට මේ පොලිසියේ පොඩි පොරක් ඉන්නවා. හැබැයි ලංකාවේ මේ වගේ ලස්සන පොලිසිය එක්කෙනෙක් කලන් අඳුර ගන්න අමාරුයි. එහෙම කේස් එකක් තියෙනවා. මේ දෙගොල්ලොන්ටම තියෙන්නේ නීත්‍යානුකූලව අදාළ බලයලත් ආයතනයක් විසින් නීත්‍යානුකූලව ලබා දීපු දෙයක්. මේ මාසයා යුනිෆෝම් එක නැතුව ගියොත් අපි දන්නේ නැහැ පොලිසිය කෙනෙක් නැති කියලා. ඒක අපිත් සමාජික සිවිල් පොලිසියත් එක්ක ප්‍රශ්න දාගත් අවස්ථාවේ කවුද දෙයියනේ දන්නේ පොලිසිය කියලා. ඉතින් ඒ වගේ අවස්ථා වෙනවා. කියන්නේ යාගේ නෑ ඇඳුමල තමයි අපි ඔක්කොම පොඩ බය වෙලා වගේ ඉන්නේ. ඉතින් මේ කියන්නේ යන්නේ අධිකාරිය කියන්නේ නීත්‍යානුකූලව හම්බෙන දෙයක් පුතේ. ඔතොරිටි. හරි. හරි. මේ ඉතින් පොඩ කියව ගන්න. ඔයා කියව ගන්න ඕනේ. නීත්‍යානුකූලව හම්බෙන බලයට තමයි අපි කියන්නේ අධිකාරිය කියලා. මම මේක නිර්වචන අපව පැහැදිලි කරන්න යන්නේ ඔය එක බලන්න. හරි. මම ඒක පැහැදිලි කරා පුතේ මේක හරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. මොකද මේවා සම්බන්ධව ලෝකයේත් එක්ක වෙච්ච දේවල් අපි ඉස්සර කතා කරමු. තාන්තුර මත හිමි වුණ අතර කියන්නේ කාලයක් එක්ක මේ මාස පෙන්ෂන් යද්දි වෙන කෙනෙක් ඒකටපත් වෙනවා. ප්‍රිෆෙට් බැජ් එකත් ඔයගේ කාල සීමාවෙන් පස්සේ වෙන කෙනෙක්ට දෙනවා. ඒ කියන්නේ මේක කාලයත් එක්ක නැති වෙලා යනවා. හැබැයි මෙහෙම ඩයලොග් ඉන්නවා. බලය මේක තමයි පුතෝ ඇති කරගන්න ඕනේ. බලය තියෙන මිනිස්සයාට කරන්න බැරි දෙයක් නෑ. දැන් අපි ෆිල්ම් බලන සුපර්මෑන්ට මිනිස්සු ගොඩාක් කැමති එයාගේ බලයට. මේ ලෝකේ තියෙන ප්‍රධානම දේ මොකද්ද? බලය. මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක, ඒ කියන්නේ අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියලා මොකද්ද කතාවක් තියෙනවා. ඒකේ කියනවා බලය තමයි මේ ලෝකයේ තියෙන වටිනම දේ. ඒක ඇත්ත කතාවක්. දැන් චූරු උදාහරණයක් ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ කියන හිටිය අපේ ජනාධිපතිතුමා අදට මිනිස්සු සමහර ගොඩක් කට්ටිය පණ දෙන්න වගේ ආදරේ. ඇයි? එයාට තාමත් බලයක් තියෙනවා.
එයාගේ පෞරුෂත්වයට වෙන්න පුළුවන්, එයාගේ ශිල්පකම වලට වෙන්න පුළුවන්. ඒවට එයා මත ලස්සන බලයක් ගොඩනැගිලා දිනවා. ඡන්දෙන් පරාද වෙන එක ඇත්ත. නමුත් එයා මත බලයක් තියෙනවා. තාමත් බලයක් තියෙනවා. වයසට ගියත්, ඒ කියන්නේ තනතුර දාලා ගියත් එයාට බලයක් තියෙනවා. මම ඒකයි කියන්නේ අර නීත්‍යානුකූල බල. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීලා තනතුර දාලා ගියාට පස්සේ ඌව ගණන් ගන්නවත් දෙනවා. මහින්ද රාජපක්ෂ කෙනෙක් කෙනා අච්චර මේ වයවෘද්ධ වෙලා හිටියත් එයාට තාම බලයක් තියෙනවා. මොකද මිනිස්සු තාමත් ගරු කරනවා. ලොකු ගස් වගේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ඉස්සරහා ගරු සර්වයද කතා කරනවා. මොකද හේතුව? ඒ යාට දින බලය තාමත් බලය තියෙන. ඒ කියන්නේ බලය කියන එක පුතේ කාල සීමාවෙන් පස්සේ නැති වෙලා යන්නේ. මේ ලෝකේ යන්නේත් මේ බලය නිසා. බලයට තියෙන කෑදරකම. ඔය දේශපාලන පක්ෂ ඇති වෙන්නේ ඒක නිසානේ. ආයතන වලත් තියෙනවා ඉන්ටර්නල් පොලිටික්ස් කියලා. ඒ කියන්නේ ආයතන ඇතුලේ එක එක කට්ටියගේ මතවාද. ඒ කියන්නේ මතවාද මත එයාගේ මතය හරි කියලා ඔප්පු ගන්න එයා බලය විහිදුවන්න බලන. එතකොට එයාගේ මතය තමයි හැමතැනම යන්නේ. ඔය දේශපාලන දැන් බල පෙරළි එන්නේ තෝකයි. දැන් ඒ අපි අයත අතීතෙම ගියොත් එහෙම පුතේ ඔයගොල්ලෝ දන්න කුරුස යුද්ධය කියලා එකක් තිබ්බානේ. කියන්නේ තුර්කිවරු සෙල්ජුක් තුර්කිවරුන් එක්කම ඔය මුස්ලිම් අය කියලා හිතන්නකෝ. ඒ මුස්ලිම් අයත් එක්ක මේ කතෝලිකයන් රෝමානු කතෝලිකයන් සටන් කරා. ඒගොල්ලන්ගේ බලය වෙනුවෙන්නේ පුතේ. මුස්ලිම් අය අතරියෙත් නෑ රෝමානු කතෝලික කට්ටිය අතරියෙත් නෑ. ඒ ඔක්කොම සටන් කරේ මොකද? බලය වෙනුවෙන්. ඒ බලය නිසා තමයි මේ ලෝකේ රණ්ඩු ඇති වෙන්නේ. දැන් තාමත් තියෙනවනේ ලෝක දේශපාලන අපි කියන්නේ මොකද්ද? ග්ලෝබල් පොලිටික්ස් වල හැම වෙලාවෙම මේ බලය. ඒ කියන්නේ තමාගේ මතවාදය හරි කියලා ඔප්පු කරන්න ගොඩාක් අය එකතු කර ගැනීමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඇමරිකාව සහ යුරෝපා රටවල ගොඩාක් විශ්වාස කරන ධනවාදී ආර්ථික ක්‍රම. ඒ ධනවාදී ආර්ථික ක්‍රමවල තුල පුතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ තීරණ ගැනීම මේ දේවල් ටික නිදහස් වෙල්ල පොළ කරන් ලබා දීලා තියෙන්නේ. එන්නේ මතය ඒගොල්ලෝ අනිත් පැති වලට දෙනවා. මේවෙන් තමයි හැම දෙයකටම උත්තරේ තියෙන්නේ කියලා. ඒක පිළිගන්න කට්ටියක් තියෙන එක සාර්ථක වෙච්ච කට්ටියක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම තව ඔය මේ උතුරු කොරියාව එතකොට තව එක එක අපි ගත්තොත් එහෙම සමහර රටවල් ඒව නම් ගොඩාක් අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි 100%ක් ධනවාදය හොඳයි කියලා කියන්න බෑ. හැබැයි සමාජවාදයේ 100%ක් නරකයි කියන්න බෑ. හැබැයි සමාජවාදයේ ගොඩක් රටවල ෆේල් වුණා. ඒගොල්ලෝ ජීවත් වෙන ආර්ථික ක්‍රම වලට මාරු වුණා. උතුරු කොරියාව එහෙම පුතේ තියෙන වෙනම ආර්ථික සිස්ටම් එකක්. ආර්ථික පද්ධතියක්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේ ලෝකයේ තුල වෙන්න පුළුවන් සමාජය තුල වෙන්න පුළුවන් ආයතනයක් ඇතුලේ වෙන්න ඔයාගේ ඇතුලේ වෙන්න පුළුවන් මේ බලය නිසා තමයි මිනිස්සු ගොඩාක් කියලා ගන්න නිසා රණ්ඩු වෙන්නේ. තමාගේ තියෙන බලය විදහාපාන්න ගොඩාක් වැඩ කර. ඇමරිකාව එහෙම ඔබ බලය විදහාපාන්න තමයි සමහර රටවල් වලට කියලා ජනාධිපතිවරු අල්ලන් එන්නේ. එහෙම කරන්නේ මොකද කියන්නකෝ. ඒගොල්ලන්ගේ මතයට එකඟ නැත්තම් එහෙම වැඩ කරනවා. නැත්තම් රට ඇතුළට ගිහිල්ලා පොඩ චූරි දේශපාලන අස්ථාවරතාවයන් ඇති කරලා එයාට අකමැති ජනාධිපති වයින් කරලා කැමති කෙනෙක්ව දානවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ ලංකාවේ ජනාධිපතිලා වයින් උනේ මේ මොකද්ද මේ ඇමරිකානු කුමන්ත්‍රණ හරහා කියලා. එහෙනම් ඇමරිකාවට පින් දෙන්න ඕනේ. මොකද ලොකු සාපේකින් අපි මුදවා ගත්තේ. මොකද දැන් IMF එකත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යනවා. අපි ඒකට සතුටු වෙන්න ඕනේ. මං කියන්නේ මේක දැන් ආපු එකක් නේ මං කියන්නේ. 22න් පස්සේම රට IMF එකත් එක්ක යන්න ගත්ත එක මාර වටනවා. ඒකේ ලොකුම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මහ බැංකුව අධිපතිතුමාට පුතේ. අපි මෙතනට එමු. ඉතින් මේ හැමදේම බලය මත ඕන දෙයක් තියෙන්නේ නැහැ. බලය වැඩි පුද්ගලයා මත මිනිසුත් එක්ක රැස් වෙනවා. මේ බලයට අපි හරි කෑදරයි. අපි හැමෝම බලයට කෑදරයි. ඉතින් අපි බලන්නේ අපේ තියෙන බලය පුළුවන් තරම් වර්ධනය කරගන්න. ඒක නවතින්නේ නැහැ පුතේ. මේ මාර කෑදරකමක් තියෙන බලයට. හරි. තත්ත්වය මත තන්තුර මත අධිකාරී ඊට අමතර වෙනත් මාර්ග වලින් හැම මේ බලය කියන එක පුතේ මේ තනතුර මත හම්බෙන බලය తాවකාලිකයි. ඒකට මම කියන්නේ අධිකාරික පුතේ තනතුර මත තමයි බලයක් හම්බෙන්නේ. එයාට බලයක් තියෙනවා. හැබැයි ඒක යම් කිසි කාලයකදී විතරයි. తాවකාලික. හැබැයි තව බලය ලැබෙන විදිහවල් තියෙනවා. අන්න මේ බලන්නකෝ. මේ බලය කියන එක ලස්සන නිර්වචනයක් තියෙනවා. පුජ්‍යලයකට තවත් පුජ්‍යලයකව කණ්ඩායමක් ලවා කටයුතු කරවා ගැනීම ඇති හැකියාව. ඔයාට පුළුවන් නම් ඔයාට යම්කිසි වැඩක් තියෙන ඒක තා පුජ්‍යලයක් කරා හෝ කණ්ඩායම කරා ඒ වැඩේ කරගන්න ඔයාට යම්කිසි බලයක් තියෙනවා. ඔයා කියන දේ කට්ටිය පිළිගන්නවා. ඔයා විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත ඔයාට බලයක් ගොඩනැගිලා තියෙනවා. ඒකයි. ඒ වගේ ඕනම නායකයෙක් ගත්තොත් එම එයා මත එයා විශ්වාස කරන ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් අපි ගත්තොත් උතුරු කොරියාවේ ජනතාව කොච්චර පීඩාවින්ද මම ඒක ඉස්සර කතා කරන්න. ඒ ජනාධිපතිට ආසයි. එතනින් එහාට දෙයක් හිතන්න කැමති නැහැ. ඒගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. සමහරක් ටිකට්
ක්‍රීඩකයන් එහෙම ආද ඒගොල්ලෝ මත බලයක් ගොඩනගලා තියෙනවා. දැන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගත්තත් ලියෝනල් මෙසි ගත්තත් පුතේ ඒගොල්ලෝ සම්බන්ධව තියෙනවා ලොකු බලයක්. ඒගොල්ලෝ එද්දී සමහරක් වෙලාවට මිනිස්සු කරන්න නැති දෙයක් නැහැ. මාර ආසයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන බලය පුතේ ස්ටාර් පවර් එක. ඒක බලයක්. ඒක හම්බෙන්නේ නැහැ. ඒක නිකන් මං කියන්නේ ඒක ලැබීමක් වගේ. ඒකට මහන්සි වෙන්න ඕනේ. right. මේ තියෙන පුතේ බලය ලැබෙන මූලාශ්‍ර ටිකක්. මේදී ඔයාට සල්ලි දිනනවා ඔයාට හොඳට තෑගි දීලා සමහරක් ඔය ගම්වල ඔක්කොම ජඩ වැඩ කරන උන් ටික මොකද ගන්නෙ? හාල් ටික දෙනවා අර මේ ටික දෙනවා මිනිස්සුන්ට පොඩ්ඩක් සල්ලි ටිකක් දෙනවා. එතකොට එයා මත මොකද දෙන්නේ? මිනිස්සු ගොඩ නැගෙනවා. ඔයත් බලන්න ඔයාගේ යාළුවෙක්ගේ සල්ලි දින එකත් එක්ක පොඩ්ඩක් සෙට් කරලා පස්සේ සල්ලි දින යාළුවෙක් මීදම් කරද්දී එයාත් එක්ක ගොඩාක් කට්ටිය එකතු වෙනවා. ඒ තෑගි දීමේ මත මොකද දෙන්නේ පුතේ? බලයක් ඇති වෙනවා. නීත්‍යානුකූල ලැබෙන බලයට තමයි පුතේ අපි මොකද කියන්නේ? right. අධිකාරී බලය. ඒකත් බලය ලැබෙන විදිහ. දඬුවම් දීමට ඇති බලය. විශේෂඥ බලය. සමහර පුජ්‍යලයන්ට පුතේ තියෙන ලස්සන දේ තමයි යාගේ දැනුම. දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. හાર્ට් සම්බන්ධ වෙන එයා ඒ සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්. දැන් මහ බැංකුව අධිපතිතුමා ගත්තොත් එයාට දෙන ආර්ථිකය හැසිරවීම ඒ දේවල් සම්බන්ධ විශේෂඥ දැනුමක්. ඒකම එයාට බලයක් හිමි වෙලා තියෙන පුතේ. පෞෂත්ව බලය. මම මේක හැමලම යොදාගෙන මහින්ද රාජපක්ෂ. පෞෂත්ව මත ඒ මනුස්සයා මාර්ගයේ බලයක් හිමි කරගත්තා. මොකද එයාගේ පුළුවන් උපරිම කාලේ. විදින විදිහෙන්ද එයා කතා කරපු දෙයෙන්ද මිනිසුත් එක්ක කතා කරපු කාලයත් එක්කද ඒකේ මාර පෞෂත්වයක් එයා ගොඩනගාගෙන තියෙනවා. පෞෂත්වයේ මත බලයක් ඇති වෙනවා පුතේ. තොරතුරු මත බලය. දැන් ඔයගොල්ලන්ට තමයි මේ තොරතුරු මත බලය හොඳටම තියෙන්නේ. ඇයි? ඔයාගේ යාළුවෙක්ගේ තියෙන වීඩියෝස් ටිකක් එන්න පුළුවන්, චරා ෆොටෝස් ටිකක් එන්න පුළුවන්. ඒවට මොකද්ද කරනවා? හංගගෙන තියාගෙන බය කරනවා. මේ දේ කරපන්, මේ දේ කරපන්. බ්ලැක්මේල් කරනවා කියන්නේ. හරි ඉස්සර පුංචි ළමයි උස්සන් යන්නේ. ඒ බ්ලැක්මේල් කරන්නේ මොකද? මේ තොරතුරු මත වෙන්න පුළුවන්. තොරතුරු මත බ්ලැක්මේල් කරන්න පුළුවන්. සමහරකට ආයතන වල රෙසිපීස් තියෙනවා. ඒවා තමයි තියෙන ලොකුම සම්පත. මගේ KFC එකේ කොකාකෝලා එකේ රෙසිපීස්. ඒ වෙල තොරතුරු මත ලොකු බලයක් තියෙනවා. හරි. ඒ ඔක්කොම මත පුතේ බලය හිමි වෙනවනේ. බලය තුලින් මොකද්ද අපිට කරන්න පුළුවන් පුතේ? බලපෑම් කරන්න පුළුවන්. පුජ්‍යලයකට, කණ්ඩායමකට, රටකට, ප්‍රදේශයකටම නේ. කියන්නේ සම්පූර්ණ මහද්වීපයකට වෙන්න පුළුවන්. මුළු ලෝකෙට වෙන්න පුළුවන්. බලපෑම් කරන්න පුළුවන් පුතේ. මේ මාර්ගවල. ඒ බලපෑම් කිරීම කියන්නේ මොකද්ද පුතේ? අන් අයලව වැඩ කරවා ගැනීමේ කලාව. ඒකට තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් සරලව ගත්තොත් එහෙම අන් අයලව වැඩ කරවා ගැනීමේ කලාව සඳහා පුතේ අපිට බලපෑම් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම එක එක කිව්වට බලපෑම් කරන්න පුළුවන්ද? බෑ. ඒකට බලය තියෙන්න ඕනේ. ගොඩක් රටේ බලය ඉන්නේ මොකද්ද පුතේ? නීත්‍යානුකූලව. ඒ නිසා අපි ඒකට කියනවා අධිකාරිය කියලා. නැත්තම් සමාහකාර නීත්‍යානුකූලව නැතත් ත්‍යාග දීමෙන්, දඬුවම් දීමෙන්, විශේෂඥ පෞෂත්වයෙන් තොරතුරු මත බලය හිමි වෙනවා. ඒක තුලින් මොකද්ද? අන් අයලව වැඩ කරවා ගැනීමට හැකියාව තියෙනවා. right. මේ දින පුතේ බලය කියන්නේ සමස්ත කුලකය. මේ බලය කියන්නේ පුතේ සමස්ත කුලකය. අධිකාරිය කියන්නේ බලය ලැබෙන එක මාර්ගයක් විතරයි. මේ සමස්ත කුලකේ චූටි කැලලක් තමයි අධිකාරිය කියලා කියන්නේ. මේ බලය කියන්නේ බලපෑම් කිරීමේ හැකියාව. ඕන විදිහකට බලපෑම් කිරීමේ හැකියාවට අපි බලය කියලා කියනවා. අධිකාරිය කාර්යයක් සම්බන්ධ තීරණය ගැනීම පුජ්‍යලයකට නීත්‍යානුකූල අයිතිය. නෛතික අයිතියට අපි කියනවා මොකද්ද? අධිකාරිය කියලා. නීත්‍යානුකූල අයිතිය. හැබැයි බලය කියන්නේ ඕන වෙලාවක බලපෑම් කරන්න පුළුවන් ආකාරය. ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් විදිය. වගකීම සහ වගවීම. පුතේ වගකීම කියද්දී අපි කියනවා responsibility. වගවීම කියලා කියද්දී accountability. වගකීම කියලා කියන්නේ දැන් මම කිව්වනේ. ප්ලෑන් කරලා තියනවානේ. අර පුජ්‍යලයට මොකද කරන්න තියෙන්නේ කියලා බලනවා. ඒ පුජ්‍යලයා ඒ වගකීම ඒ කියන්නේ ඒ කාර්ය සඳහා මොකද්ද අනිවාර්ය මේ කාර්යය ඒ විදිහට ඉටු කරගන්න අප කැප වෙලා ඉන්නවා. ඒකට අපි වගකීම කියලා කියනවා. ක්‍රිකට් ටීම් එක උදාහරණයට ආවොත් එහෙම බෝලර්ස්ලාට තියෙනවා මේන් පේසර් දීලා තියෙන වගකීම මොකද්ද? ඔයා මේ දේවල් ටික ඒ විදිහට කරන්න. එහෙනම් එයා වග වෙලා ඉන්නවා, වගකීමෙන් ඉන්නවා. ලකුණු අඩුවෙන් දාන්න ඒ වගේ විකට් එකක් දෙයක් හරි අරන් දෙන්න. එයාට වගකීමක් තියෙන ඒ සම්බන්ධ. හැබැයි පුතේ මම විශ්වාස කරන්නේ මේ ලෝකේ වගකීමට වඩා පුතේ අපි වගවීම තමයි වැදගත් වෙන්නේ. කරන වැඩේ කරලා ඒ විදිහට කරන එක අපි වගකීම කියලා හිතමු. අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් පුතේ වගකීම කියන්නේ අපිට පවර්ලා තියෙන වැඩේ ඒ විදිහට කරන එක. ඒක තමයි අපි වගකීම. හැබැයි පුතේ වගවීම කියලා කියන්නේ accountability කියලා කියන්නේ කරන වැඩේ බොක්කෙන් කරන එක. අරයා කියන්නේ විකට් දෙකයිනේ. ඌ කියන නෑ මම විකට් ගන්න නෑ විකට් පහක්ම අරන් තමයි නවතින්නේ. කරන වැඩේ බොක්කෙන් කරන කිව්වාගේ විකට් පහක් නෙමෙයි ඌ විකට් හයක් දානවා. ඒ කියන්නේ පුතේ වග වෙලා වැඩේට. අපේ ගොඩක් අය නැත්තේ පුතේ වගවීම. කරන වැඩේ ගාන කරලා පැත්තකලා ඉන්න. ඔයා වාගේ ජීවිතේට වග වෙන්න ඕනේ පුතේ. අත මිහිද ගන්න එක නෙමෙයි කරන වැඩේ බොක්කෙන් කරන්න ඕනේ.
ඒකට වගවීම කියලා කියන accountability. මේදින් කැපවීම පක්ෂපාතීත්වය අදාළ කාර්යයන් මහත් ඕනෑකමින් සිදු කිරීම. අපිට වග වෙච්ච සේවක ටිකක් ඉන්නවා නම් ව්‍යාපාර ආයතනයක් බලන් ඉදි දියුණු වෙනවා. මොකද කූඹියා වගේ. කූඹියා වග කීම නෙමෙයි කරේ. එයා වග වෙලා මුලින් වැඩ කරේ. අන්තිමට මිනිහා වගවීම කෙසේ වෙතත් වග කීම කරෙත් නැහැ. එපා වුණා. කූඹියා එලා ලස්සනට පිරිවේ අඩු වෙන ඩීටේල් රිපෝට් ටිකක් හදලා ඔක්කොම කරලා ගාන්ට ගියා. හැබැයි එක එක කට්ටිය ඒගොල්ලන්ගේ වගකීම කරා. හැබැයි ඔක්කොම කරපු වග වෙච්ච කූඹියා අයින් වෙලා ගියා. අපි පළවෙනි කෑල්ලේ කතා කරේ කූඹියා කතාව. හරි. ඒ වගේ පුතේ වගවීම කියන්නේ කරන වැඩේ බොක්කින් කරන එක. මං හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. අපි මේ වැඩේට right. වග කරලත් තියෙනවා. වගකීම් ටිකක් දීලා තියෙනවා. බලයක් දීලා තියෙනවා. මෙන්න පුතේ වැඩ කිරීමේ ප්‍රමිත ඇති කිරීම. වැඩ කිරීමේ ප්‍රමිත ඇති කිරීම කියලා කියන්නේ ඔයා මොන විදියටද මේ වැඩ ටික කරන්න ඕනේ. ආවම සුදුසුකම යටතේ. මං කිව්වේ ක්‍රිකට් ටීමේ කැප්ටන් කියනවා මෙන්න මේ ලෙන්ත් එකේ දාන්න ගුඩ් ලෙන්ත් එකේම දාගෙන ඉන්න. බවුන්සර් ලෙන්ත් එකේ දාගෙන ඉන්න මොකද්ද බවුන්සර් එකකින්ම දාගන්න. එතකොට ඒක දාගන්න බවුන්සර් ලෙන්ත් මම දන්නේ නැහැ කොහෙන් හරි බවුන්සර් එකක් දාන ඒ ලෙන්ත් එකේ දාගන්න. එතකොට දාගද්දි මොකද්ද වෙන්නේ? අපිට විකට් එකක් හරි එන්න පුළුවන්. ඒ ලෙන්ත් එකේ දාන් ඉන්න තරමට අපේ ලකුණුත් අඩු කරගෙන විකට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වැඩ කිරීමේ ප්‍රමිත ඇති කිරීම කියන්නේ පුතේ අද මොකද්ද මෙතන කියන්නේ? වැඩ කිරීමේ ක්‍රියාපරිපාටි පිළිබඳ කොහොමද අපි වැඩේ කරන්නේ? කෙසේද මොන දවසේද ඒව කරන්න ඕනේ කියන සම්බන්ධව අපි නිශ්චිත පියවරකට එනවා. ඒකට අපි කියනවා වැඩ කිරීමේ ප්‍රමිත ඇති කිරීම. ඊගාවට ප්‍රමිත ටිකක් දාලා අවශ්‍ය සම්පත් ටික දෙනවා. සම්පත් බෙදා වෙන් කිරීම ගැනත් අපි කතා කරන්නේ පුතේ. අවශ්‍ය සම්පත් ටික ගන්න මේ පිටුවේ දිනා වගේ තනියෙන් ගන්න නේද හැමෝටම සම්පත් ටික දුන්නාට පස්සේ වැඩේ ගන්නට වෙනවා. හරි. සමායෝජනය. මේක තමයි අන්තිම කෑල්ල. සමායෝජනය කියන්නේ ඒ කිව්වාගේ වැඩේ ටික ගානට කට්ටිය කරනවද කියලා ගිහිල්ලා එකින් එක චුට්ටක් හොයලා බලන්න එක. දෙගොල්ලෝම සම්බන්ධීකරණය කිරීම කියලාත් අපි කියන පොතේ. coordination part එක. right. ඉතින් ඒක ඔක්කොම අරමුණු ටික අපේ අරමුණු අනුව වැඩේ යනවද කියලා හැම අංශයක් අතරම ගිහිල්ලා බලලා තීරණයක් ගන්න එක. ඒකට තමයි මොකද්ද සමායෝජන නැත්නම් සම්බන්ධීකරණය කියලා කියන්නේ. දැන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්ටත් ඕක කරන්න පුළුවන් ලස්සනට. කොහොමද දන්නවද? දැන් ෆාස්ට් බෝලර්ස්ලාට විකට් යන්න නැත්නම් පොඩ්ඩක් ගිහලා අහනවා මොකද යන්නේ නැත්තේ? කැච් එක අවුල්. ඊට පස්සේ ස්පින් කරන කටින් අහනවා ඔයගොල්ලන්ට බලන්න දැන් වැඩක් කරන්න කියලා. දැක්කද? ඒ අනුව සමායෝජනය කරගන්න. සම්බන්ධීකරණ කෝඩිනේෂන් පාර්ට් එක දෙනවා. ඉතින් ඕක නැතුව පුතේ ආයතනයක් යන්නේ නැහැ. අර මොන වැඩ බෙදී මොන දේවල් තිබ්බත් වැඩක් නැහැ. සමායෝජනයක් නැතුව වැඩ ඉස්සරහට යන්නේ නැහැ පුතේ. සමායෝජනය ඇති කර ගැනීම ගත හැකි ක්‍රියාමාර්ග. අපේ සැලසුම් නිවැරදි සකස් කරලා තියෙන්න ඕනේ. දැන් මේ කලමනාකරන දූරාවරණ නිවැරදි සකස් කිරීම කියන එක මම ඉස්සරහ ඒකේ කැලලක් තියෙන සංවිධාන ව්‍යුහය කියලා හිතනවා පුතේ. ගාන්ට බලතල අධිකාරිය දැන් අපි කතා කරන්නේ පුතේ ඒ ටික ගාන්ට බෙදලා තියෙන්න ඕනේ එක එක පුජ්‍යලයට. අන්න ඒක හරි විදිහට සකස් කරොත් එම සකස් කරලා තියෙන්න ඕනේ හරියට සමායෝජනයක් වෙන්න. ඕනම ආයතනයක මේ දේවල් ටික ගාන්ට වෙන්න ඕනේ. අපි ඉස්සර කතා කරනවා. කාර්යක්ෂම නීති රීති හා ක්‍රියාපරිපාටි. කියන්නේ හරි නීති රීති ටිකක් හරි ක්‍රියාපටිපාටි ටිකක් හඳුන්වලා දීලා තියෙන්න ඕනේ. ඔව් මේ හැම දෙයක්ම බලන්න කෝඩිනේෂන් පුද්ගලයාපත් ඒ කියන්නේ සම්බන්ධීකරණ නිලධාරීන්. කියන්නේ දිසා සම්බන්ධීකරණ නිලධාරීන් කියලා වෙනම කට්ටියක් ඉන්නවා රජය තුල. රජයට මධ්‍යම රජයට තොරතුරු ලබා දෙන්න සම්බන්ධීකරණ නිලධාරීන් කියලා. ඒ වගේ පුතේ ආයතනකත් එක එක සම්බන්ධීකරණ නිලධාරීන් ඉන්නවා. කියන්නේ කොහොමද වැඩ ටික වෙනවද ඒ දේවල් ටික බලන්න. ඉස්කෝලේ එකත් ඒ දේවල් වල ඉන්නවා කට්ටිය. රයිට්. මෙහෙම සම්බන්ධීකරණය සම්බන්ධ සේවක දැනුවත් ගන්න. ඕගොල්ලෝ අංශ අතර තිබ්බට ඕගොල්ලෝ එක එක්කෙනා සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ කියන එක මොකද්ද? දැනුවත් කරලා තියෙන්න ඕනේ පුතේ. right. මෙන්න ඊළඟට සංවිධාන ව්‍යුහය. අපි අතන කතා කරන්නේ නැතුණාට පුතේ සංවිධාන ව්‍යුහය. මම කිව්වේ බලය අධිකාරිය බෙදිලා තියෙන ආකාරයට අපි කියන්නේ මොකද්ද පුතේ? සංවිධාන ව්‍යුහය කියලා. ආයතනයක මොකද්ද? බලය අධිකාරිය බෙදිලා තියෙන ආකාරය. මෙතන නම් ලොක්කා ඉන්නේ පුතේ එයා යටතේ කව කී දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ යටතේ තව කී දෙනෙක් ඉන්නවා. ඒ මෙහෙම බෙදලා තියෙන ආකාරය. බලය අධිකාරිය. එතන පුතේ වගකීම දැන් බලය පුතේ පල්ලෙහාට වෙනකම් එනවා. බලය බෙදන්න පුළුවන්. ඒ වගේම වගකීමත් ඒ වගේම පුතේ. වගකීමත් මොකක්ද ඉන්නේ? මේ කට්ටිය බෙදලා දෙනවා නම් වගකීමත් පල්ලෙහාට ගලාගෙන යනවා. ඒ වගේම වැඩිම බලය තියෙන කාටද පුතේ? ආයතනයේ ලොක්කට. වැඩිම බලය තියෙනවා වගේම පුතේ වගකීමත් වැඩිම යන්නේ ලොක්කට. මේ තියෙන පුතේ අපි මේකට කියන සංවිධාන සටහන් කියලා. මේ සිරස් ආකාරයට මේ තිරස් ආකාරයේ සංවිධාන සටහන්.
සංවිධාන සටහන කියන්නේ වෙනම දෙයක් නෙමෙයි. මේ සංවිධාන ව්‍යුහය කියලා කියවනේ පුතේ. කාර්යයන් බලතල වක්කින් බෙදලා තියෙන ආකාරය කියලා. ඒ ආකාරයේ දෘශ්‍යමානව chart එකක් විදිහට ඉදිරිපත් කරොත් අපි ඒක කියන සංවිධාන සටහන කියලා. ඒ කියන්නේ බලයේ අධිකාරිය බෙදලා තියෙන ආකාරය තමයි සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ. එන්නේ ඒක සටහනක් ආකාරයෙන් නැත්නම් රූපයක් ආකාරයෙන් ඉදිරිපත් කරොත් අපි ඒක සංවිධාන සටහන කියලා කියනවා. මේ සංවිධාන සටහන හදන්න පුළුවන් ආකාරය තමයි සිරස් කියලා කියන්නේ. ඒක හොඳයි ඕනම ආයතන. ගොඩාක් ආයතන පුතේ මේ සිරස් ආකෘතිය තමයි භාවිත කරන්නේ. හැබැයි සමහර ආයතන තිරස් ආකෘතිය වගේ මෙන්න මේ ආකෘතියක් භාවිත කරනවා. මෙතන චක්‍රීය ආකෘතිය භාවිත කරනවා. මෙහෙම සටහනුත් තියෙනවා. සංවිධාන සටහන කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි, ලොකු මැජික් එකක් නෙමෙයි. අර සංවිධාන ව්‍යුහය කියලා අපි කතා කරේ. සංවිධාන ව්‍යුහය කියලා අපි කතා කරේ බලය, අධිකාරිය, කාර්යය බෙදලා තියෙන ආකාරයනේ. ඒ ආකාරය දෘශ්‍යමානව ඉදිරිපත් කිරීමට අපි කියනවා මොකද්ද? සංවිධාන සටහන. මෙන්න තියෙන පුතේ. මේදී සිරස් සංවිධානය මේ කළමනාකරන අධ්‍යක්ෂක මෙහෙයුම් කළමනාකරු මූල්‍ය කළමනාකරු අපිට ඒක ඇරෙද්දී තව දාන්න පුළුවන් ආලේව කළමනාකරු මානව සම්පත් කළමනාකරු කියලා දාන්න පුළුවන් මෙහෙයුම් කළමනාකරු යටතේ බලන්න පුතේ තත්ත්වපාලක ඉන්නවා සුපරීක්ෂක ඉන්නවා වැඩ පරීක්ෂක ඉන්නවා අපිට ඕනේ කෙනෙක් දාගන්න පුළුවන් මූල්‍ය කළමනාකරු යටතේ පුතේ මොකද්ද පිරිවැය ගණක අධිකාරී මූල්‍ය ගණක අධිකාරී ඊළඟට මූල්‍ය ගණක අධිකාරී යටතේ අපිට ඕනනම් දාන්න පුළුවන් account assistants එතකොට අපි ගත්තොත් එහෙම book keepers data entry කරන කට්ටිය ඔහොම දාන්න පුළුවන්. ඔය ඇවිල්ලා සිරස් ඕකම පුතේ අනිත් පැත්තට ගහන්න. ඒකම පුතේ මේ බලන්න චක්‍රීය විදිහටක් තියෙනවා. මේක තමයි සංවිධාන සටහන. බලය කාර්යයන් නැත්තම් අපි කියොත් වගකීම ඒ දේවල් ටික අධිකාරියේ බෙදිලා තියෙන ආකාරයට අපි කියනවා සංවිධාන ව්‍යුහය කියලා. ඒක දෘශ්‍යමානව ඉදිරිපත් කරොත් මේ විදිහට මොකක්ද සංවිධාන සටහන කියලා කියනවා. හරි. මේ සංවිධාන ව්‍යුහයේ තියෙන පුතේ ලස්සන දේවල් ටිකක්. මේ තියෙන මූලධර්ම. සංවිධානයක ව්‍යුහයක තියෙන මූලධර්ම. අපි මේ ආවේ මේකේ වැඩ ලස්සනට අන්තිම ටොපික් එක මේකේ දැන් කිව්වාගේ පැයක් වගේ ඇතුළත තමයි පුතේ මේ ටික අපිට ඉවර කරගන්න පුළුවන්. සංවිධාන ව්‍යුහයක මූලධර්ම. දැන් සංවිධාන ව්‍යුහයක මූලධර්ම කියද්දි පුතේ අපි මේ සමාජ කියන කතා කරා. රැකියා විශේෂීකරණය කියන්නේ මුලින්ම කතා කරලා ආවේ. නීති රීති ක්‍රියාපරිපාලන සැසුම් කරන්නේදීම කතා කරා. සමායෝජනය කියන එක පුතේ අපි කතා කරා. දූරාවලිය කතා කරලානේ පුතේ ආ කොහොමද අධිකාරිය බෙදෙන්නේ කොහොමද ඒක චේන කරන්නේ. හැබැයි මෙන්න මේ දේවල් ටික කතා කරේ නෑ. අනකිරීමේ ඒකීයතාවය. නියෝග දීමේ දාමය. පාලන අවකාශය. මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය. ওই දේවල් ටික කතා කරන්නට තමයි අපි එන්නේ. right. එමු වැඩේට. අනකිරීමේ දාමය අපි ඒකට කියන පොතේ විධාන දාමය කියලා කියනවා. ඉතින් මේ බලන්න කොහොමද දෙන්නේ? අනකිරීම කොහෙන්ද දෙන්නේ? සාමාන්‍යයෙන් ඔයා දන්නා අනකිරීම කොහෙන්ද? ආයතනයක ලොක්ක වෙන්න පුළුවන්. ක්‍රිකට් ටීම් එකක කැප්ටන් වෙන්න පුළුවන්. අපේ ලංකාවේ ජනාධිපතිකින් වෙන්න පුළුවන්. අනකිරීම පොලිස්පතිකින් වෙන්න පුළුවන්. අනකිරීමේ දාමය. හමුදාවකුණ පුතේ හමුදා ප්‍රධානිය තමයි අන දෙන්නේ නේ. ඉතින් අනකිරීමේ දාමය කියන්නේ පුතේ කොහෙන්ද අන ලැබෙන්නේ කියන එක. ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් නොකැදුණු අධිකාරියේ මාර්ගය. අධිකාරිය කියන්නේ බලය ලැබෙන මාර්ගයක් නේ පුතේ. ඉහළ ඉඳන් පල්ලෙහාට මොකක්ද එන්නේ? බලය ගලාගෙන යන ආකාරය. අපි කියනවා මොකද්ද? අනකිරීමේ දාමය නැත්තම් විධාන දාමය. ඒ චේන් එක කවදාකවත් කැඩෙන්නේ නැහැ. පුරුක් වශයෙන් ඇදිලා තියෙන්නේ. පුරුක් වශයෙන් මොකද්ද? ඇල්ල බීලා තියෙන්නේ. ඒ අනකිරීමේ දාමය කැඩුනොත් මේ පුතේ සක්සස් වෙන්නේ නැහැ. හොඳම උදාහරණයක් තමයි මොකද්ද 2022 ආපු අරගලයේදී අනකිරීම මාව ගොඩක් හමුදාවේ කට්ටිය මිනිස්සු මරන්න අර මේව කරන්න වෙඩි තියලා හරි මේක පාලනය කරන්න ගියා. හමුදාව එතනට ගියේ නැහැ. ගොඩක් අඩියක් පස්සට ගත්තේ අන ඒ ලෙස මං හිතන්නේ පිළිපැද්දේ නැහැ. උඩින් ආපු. ඒකේ මොකද උන්නේ? හිටිය පාලකයලා දාලා යන්න උනා. මොකද හමුදාවත් තමාගේ පැත්තේ නැත්තම් ඒ අසාර්ථක වෙනවා. ගොඩාක් රටවල් වල ඇමරිකාව කුමන්ත්‍රණය කරලා ගත්ත රටවල් වල පුතේ ඔක්කොනේ. වෙනිසීලාවටත් ඒක තමයි උනේ. වෙනිසීලාවේ මේ ළඟදී වෙච්ච දේ හමුදාව ලොකුර ජනාධිපතිව ආරක්ෂා කරන බැඳී සිටියේ නෑ. ඇමරිකාවෙන් ඇවිල්ලා අරන් යනකම් හමුදාව උඩ බලාගෙන. ඉතින් මෙන්න මේකයි ඉහළ සිට ඉහළ කළමනාකරණය සිට පහළ කළමනාකරණය දක්තෙක් නොකැඩුණු අධිකාරිය. මේ චේන් එක හරියට තියෙන තාක්කල් හොඳයි. කැඩුනොත් ඒ ආයතනයේ අසාර්ථක වෙනවා. ඒ කියන්නේ ලොක්කෝ පිළිගන්නේ නෑ. ලොක්ක කියන දේ අහන්නේ නෑ. එහෙම වැඩ කරන්න බෑ. එහෙම අහන්න නැති කෙනෙක් ඉන්නවා නම් ආයතනයේ සුභසිද්ධිය සඳහා
එයාව අයින් කළා දාන එක මුලින්ම හොඳයි. අධිකාරිය මට්ටම අනුව නැත්නම් තනතුරු අනුක්‍රමිකත්වය අනුව ඕක තීරණය වෙනවා. හරි. අනකිරීමේ ඒකීයතාවය කියලා කිව්වොත් එහෙම සේවකයේ වග කියන්න ඕනේ එක් සුපරීක්ෂකයෙක්ට පමණයි. ඒක වෙන වෙන උන්ට කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් ඔයා ආයතනයක් ඇතුළට ගියොත් එහෙම ආයතන ඇතුලේ බොස් අය කියන හරි. ඔයාට මොකක්ද ප්‍රශ්නයක් මේ මිස්ටර් කියන්නේ. මේ සර්ට කියන්නේ. එයා තමයි ඔයා සම්බන්ධ බලන්නේ. ඔයා කියලා වෙන කෙනෙක්ට කිව්ව කියලා හරියන්නේ. එතකොට ආන්නේ. ඇයි ඔයාට වග වෙලා තියෙන වෙන කෙනෙක්? ඇයි වෙන මොකද්ද? ඔයා වෙන කොහකට ඉන්න කෙනෙක්ට ඇයි ගිහිල්ලා කිව්වේ කියලා අහන්න පුළුවන්. දැන් ක්‍රිකට් ටීම් එක උනත් ක්‍රිකට් ටීමේ කැප්ටන් බැඳිලා ඉන්නවා. එයාගේ යටතේ ඉන්න ප්ලේයර්ස්ලව බලා ගන්න. එතකොට ක්‍රිකට් ටීම් එකේ ප්ලේයර්ස්ලත් කැප්ටන්ට තමයි වග වෙන්න ඕනේ. අන්න ඒක තමයි පුතේ එක් සේවකයෙකු එක් සුපරීක්ෂකයෙකුට පමණක් වග කිය යුතු වීම කියන්නේ. අනකිරීමේ ඒකීයතාවය. හරි. මෙන්න මේක හරි වැදගත්. පාලන අවකාශය පාලන විතස්තිය කියලා කියනවා. කළමනාකරන අවකාශය කියලා කියනවා. මේක හරි වැදගත් පුතේ මෙන්න මේකයි. ඉතින් මේකේ නිර්වචන ගත්තොත් මේ කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරන ලබන සේවකයන් සංඛ්‍යාව. දැන් ඔයා මේක පටල ගන්න එපා පුතේ අනකිරීමේ ඒකීයතාවයත් එක්ක. අනකිරීමේ ඒකීයතාවය කියන්නේ එක් සේවකයෙකු එක් සුපරීක්ෂකයෙකුට පමණක් වගවීමනේ. හරි. හැබැයි මෙතන පාලන අවකාශය කියන්නේ කළමනාකාරයේ කොච්චර සේවක ප්‍රමාණයක් පාලනය කරනවද කියන එක. නැත්තම් කළමනාකාරයට කොච්චර සේවක ප්‍රමාණයක් බලා ගන්න තියනවද කියන එක තමයි පුතේ පාලන විතස්කේ නැත්නම් පාලන අවකාශය කියලා කියන්නේ. හැබැයි මෙන්න මේ මෙතන තියෙන්නේ සේවකයෙක් එක් සුපරීක්ෂකයෙකුට පමණක් වගවීම. එක සේවකයෙක් එක් සුපරීක්ෂකයෙකුට පමණක්. සේවකයා තමයි සුපරීක්ෂකයෙකුට පමණක් වගේ. ඒ කියන්නේ යට සේවකයා බලන් ඉන්නවා මෙහෙම. හරි. මේසර තමයි මට දේවල් කරන්නේ. හැබැයි පාලන විතස්තිය කියලා කියන්නේ මේ තියෙන්නේ කළමනාකාරයා පාලනය කරන ප්‍රමාණය. ඒක අනුභූති වර්ධය යනවා කොටස් දෙකක් තියෙනවා. පටු පාලන අවකාශය, පුළුල් පාලන අවකාශය. පටු පාලන කියන්නේ මොකද්ද? ඒකේ කළමනාකාරයට පාලනය කරන්න තියෙන නැත්නම් එයාට බලා ගන්න තියෙන සේවක ප්‍රමාණය චුට්ටක් අඩුයි. පටු. පුළුල් පාලන කියන්නේ විශාල සේවක ප්‍රමාණයක් ඉන්න කළමනාකාරයට පාලනය කරනවා. ඉතින් මේ පාලන අවකාශ අනුභූතියේ දේවල් වෙනස් වෙනවා දැන්. පටු පාලන අවකාශය. ඉතා සුළු සේවක සංඛ්‍යාවක් කළමනාකරනට ඍජුවම වග කියනවා. දැක්කද? ඍජුවම වග කියන්නේ සුළු සේවක ප්‍රමාණයක්. අර සේවකයාගේ පැත්තෙන් අර අපි කිව්වේ නේද? එවන් සේවකයා පැත්තේ අනකිරීමේ ඒකීයතාවය කියලා කියන්නේ සේවකයා ගිහිල්ලා එක් සුපරීක්ෂයට පමණයි වග කියන්නේ. එක් සේවකයෙකු ගිහිල්ලා එක් සුපරීක්ෂය වග කියනවා. හරි. මෙතන පටු පාලන අවකාශය කියලා කියන්නේ සුළු සේවක ප්‍රමාණයක් තමයි කළමනාකරයට වග කියන්නේ. චුටි චුටි කට්ටිය. ඒකට අපි කියන්නේ මොකක්ද? දැන් මේ කළමනාකාරය පැත්තේ මේක කතා කරන්නේ. අරක කතා කරේ මොකද්ද? සේවකයා පැත්තේ. මේ කළමනාකාරය පැත්තෙන් කතා කරද්දී එයාට වාර්තා කරන ලබන ඍජුව වාර්තා කරන ලබන සේවක ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි නම් අපි කියන එක පටුපාලන අවකාශය. හරි. මේකේ වාසි බලමු. එකක් තමයි පොඩ්ඩක් ඉන්නේ පුතේ සමීපව සුපරීක්ෂණය කරන්න පුළුවන්. ඔව්. සේවකයන් පොඩ්ඩක් ඉන්නේ ඒගොල්ලන් ගානට සුපරීක්ෂණය කරලා දැඩි පාලනය කර ගන්නත් පුළුවන්. කළමනාකරණය පහසුයි. සේවකයන් කළමනාකරණය පහසුයි. පුහුණුව පහසුයි. ඇයි? කීප දෙනා ඉන්නේ. පුහුණුවක් පහසුයි. මේකේ අවාසි එකක් තමයි දැන් සෙක්ෂන් කීපයක්ම කඩලා වැඩේ කරද්දී පුතේ කළමනාකරුවෝ කීප දෙනෙක් පත් ගන්න වෙනවා. වියදම් වැඩි. ඔන්න ඔකද ප්‍රධානම දේ. වියදම් වැඩි. නැත්තම් මේක හොඳ ක්‍රමයක්. ඒ වගේම එක එක්කෙනාගෙන් මෙහෙන් ඇවිල්ලා ඉද්දී පුතේ මොකද තීරණ ගැනීම ප්‍රමාදයි. සේවක උනන්දු අඩු වෙනවා. ඇයි බලන් ඉන්නවනේ මොනවා හරි කරනකම් පොඩ්ඩක් වෙච්ච ගමන් කෙලවෙන්න නිසා සේවක උනන්දුවත් අඩු වෙන්න පුළුවන්. පුළුල් පාලන. පටු කියන්නේ පැත්තේ කළමනාකාරයට ඍජු වාර්තා කරන ලබන සේවක ප්‍රමාණය වැඩි නම් අපි කියන පුළුල් පාලන කියලා. පුතේ ඔයාගෙන් අහන්න පුළුවන් සමග හිස්තැන් පුරවන්න. කළමනාකාරයකට ඍජු වාර්තා කරන ලබන සේවක සංඛ්‍යාව. කිව්ව ගමන් සමහර කට්ටිය ලියන මොකද්ද? එක්කෝ අනකිරීමේ ඒකීයතාවය කියලා ලියන්න පුළුවන්. නෑ පුතේ ඒකට එන්නේ මොකද්ද? පාලන අවකාශය. අනකිරීමේ ඒකීයතාවය කියන්නේ ඒක නෙමෙයි. මොකද්ද පුතේ අපි ආපහු ආවත් අනකිරීමේ ඒකීයතාවය කියන්නේ මොකද්ද කියලා බලමු. මේ බලන්න. එක් සුපරීක්ෂකයෙකු එක් සේවකයෙක්ට පමණක් වගේ. එහෙම આવොත් තමයි අනකිරීමේ ඒකීයතාවය කියලා එන්න ඕනේ. නැත්නම් ඍජු වාර්තා කරන සේවක සංඛ්‍යාව කියලා කියන්නේ මොකද්ද පුතේ? අපි කිව්වා වගේ පාලන අවකාශය. හරි. මේකෙත් වාසි තියෙනවා පුතේ. පටු එකේ අවාසිනික මේක වාසි වෙන්න පුළුවන්. මොකද? පරිපාලන වියදම අඩුයි. පරිපාලන වියදම අඩුයි. තීරණ ගැනීම වේරුවත් වීම නෙමෙයි සමා වෙන්නේ. එතන වේගවත් වීම කියන්නේ. තීරණ ගැනීම වේගවත් වෙනවා.
ඉක්මන් තීර ගන්න. ඉන්න සේවක සංඛ්‍යා ඔක්කොම ඉන්නවා හරි. ඔබ මේ වැඩේ කරපන් කියලා. එකපාරම කියන නැත්තම් අර පට්ට ගාලා යටි යටට යද්දි හරි. කාලේ ඉතිරි වෙනවා නේද? සේවකයා ස්වාධීනව. එයාට වැඩි දෙනවා පස්සේ එයා ස්වාධීනව වැඩේ කරනවා. අවාසි. සේවක දැන් හිතන්නකෝ ඉන්න ඔක්කොම සේවකයෝ එක තනි මැනේජර් කෙනෙක් නම් පාලනය කරපු තේ එයා අර සේවකයා හැම වෙලාවම අවධානය යොමු කරන්න බෑ දුරස්ථභාවය වැඩි. සේවකේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ නේ. පාලනය අපහසුයි. ගයිඩන්ස් එක හැම සේවකයෙක්ටම ළඟට ගිහිල්ලා උපදෙස් දෙන්න බෑ. මොකද ගොඩක් කට්ටිය ඉන්න කළමනාකරණයට පාලනය කරන. ඔන්න ඔය වගේ අවාසි තියෙනවා. හරි. මධ්‍යගතකරණය. පුතේ මේකට අපි කියනවා සෙන්ට්‍රලයිසේෂන් කියලා. දැන් ඔය අපි ගත්තොත් එම සෝවියට් රුසියාව වෙන්න පුළුවන් උතුරු කොරියාව ඒ වගේ රටවල් වල පුතේ තියෙන ගැනීම ආර්ථිකය සම්බන්ධ වෙන රට ගැන සම්බන්ධ වෙන යුද මේසි ඒවා ගන්න පුතේ මධ්‍යගත කරන. ඒ කියන්නේ අවශ්‍ය වැටුප් ප්‍රමාණය වෙන්න පුළුවන්. අපි කොරියාව ගැන කතා කරොත් එimhe පුතේ උතුරු කොරියාව අපි දැන් අර මේ දවස්වල මම දැක්ක කට්ටිය කරා අම්මා මෙයා ජනාධිපති නියම සුපිරි බුලට් එකක් කාටවත් හැඹරෙන්නේ නැත්තේ එකම හේතුව පුතේ මේ ඒගොල්ලන් ගා තියෙන අපි කියන්නේ න්‍යෂ්ටික අවි නිසා. ඉතින් ඇමරිකාව වගේ රටකුත් ඒ වගේ තියෙන නිසා ලොකුවට මේ ඇටැක් කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් ලොකු ලෝකෙට බලපෑමක් වෙන්න පුළුවන් නිසා. හැබැයි මෙහි පිට තියෙන අපායවන් වලින් එකක් තමයි උතුරු කොරියාව කියලා කියන්නේ. ඇයි මම මෙහෙම කියන්නේ මේ උතුරු කොරියාව මෙහි පිට තියෙන අපාය? කපන් දැන් ඔයාට ඕන කොණ්ඩ කට් එකක් ඔයාට කපන්න අයිතියක් තියෙනවා. දැන් ඉස්කෝලේ යන ළමයි කියනවා අපිට එහෙම දෙන්නේ නැහැ. දැන් මේ නීති වෙනස් වෙලා. ඔයාලට කැමති කට්ටයක් එහෙම ගහන්න පුළුවන්. ඔයා දන්නවා කොරියාවේ තියෙන සම්මත කොණ්ඩ කපන මෝස්තර කිහිපයක්. ඒ නිසා උතුරු කොරියාව සමහර. උතුරු කොරියාව සම්මත කොණ්ඩ කපන මෝස්තර කිහිපයක් තියෙනවා. ඒවෙන් අර කපන්න බෑ. අඳින ඇඳුමත් තීරණය කළා තියෙනවා. සෝෂල් මීඩියා නේ ඔයාලා Facebook එකේ පිටට දෙන දේවල් ඔක්කොම හොයාගන්න. නමුත් ඒගොල්ලන් තියෙන්නේ රට ඇතුලේ තියෙන platform එකක් අදහස් බෙදා ගන්න. එතකොට විවාහ වීම සම්බන්ධයෙන් නීති රීති තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ රජයේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විපක්ෂය කියලා එකක් නැහැ. විපක්ෂ ඉන්නවා කියන කට්ටිය විපක්ෂයක් නැහැ අත්‍තරම විපක්ෂයක් නැහැ. රජා හැටියට දැන් ජනාධිපති කියන දේවල් හැමෝම පිළිගන්නත් ඕනේ. ඒ කියන්නේ වෙන තීරණයක් ගත්තොත් ඒ මරණීය දඬුවමයි. අනිත් එක තමයි පිටුහල්ලු දැන් ඔයා හිතනකො රටින් කොයිලක රටින් පයින්න දැන් මේක බලා ගන්න බැලුවා රටින් පැන්න ගියමුකෝ. ඒ පැනලා ආවුනොත් එහෙම කොහෙන් හරි ඔයා උස්සන් එන්න පුළුවන්. උස්සන් එන්න නැතුව බේරලා ඉන්නවා කියලා හිතන්නකෝ. රටින් පැනලා ආවුනොත් එහෙම ඔයාගේ ඉන්න ගෙවල් වල ඉන්න ඥාතින් ඉන්නේ. ඒ ඥාතියින්ට වෙනවා මරණීය දඬුවමනේ ගන්න. ඒ කියන්නේ රටෙන් පිටවීම තහනම්. ඒ ඥාතියින්ට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. මොකද්ද? කවුරු හරි එකෙක් රට බැන්නොත් එහෙම නැත්නම් රට දාලා ගියොත් එහෙම ඒකේ වන්දිය ජීවත් වෙලා ඉන්න කට්ටිය තමයි වෙන්නේ. මරණීය දඬුවමනේ. ඉතින් ওই වගේ අපි හිතනවට වඩා මිහි පිට අපායක්. ඒ මිලිටරි ක්‍රමයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒකෙදී පුතේ තීරණ ගැනීම වෙන්නේ කට්ටියක් අතර. ඒ කියන්නේ ජනාධිපති හරහා තමයි තීරණ ගැනීම වෙන්නේ. තීරණ ගැනීම 15 දීලා නැහැ. ඔක්කොම තීරණ ගැනීම බලයේ තියෙන මොකද ඉහළ අංශය විතරයි. ඒ තීරණ ගැනීමේ අංශයෙන් තමයි ඉහළ අංශය නැත්නම් ජනාධිපතිය සම්බන්ධ වෙන ඒ ක්‍රූ එක පරිපාලන මණ්ඩලයෙන් තමයි ඔක්කොම තීරණ ටික ගන්න. ඒ ටික තමයි යටයි ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ තීරණ ගැනීම බලතල කිසිම 15කට දීලා නැහැ. එහෙම තීරණයක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ නියම වලින් තොරව එයාට මරණීය දඬුවමයි. දරුණු නීති. ඉතින් මිහි පිට අපායක් වගේ තමයි උතුරු කොරියාව. දැන් ඔයා බලන්නකෝ දැන් Facebook එකක් පාවිච්චි කරන්න නැතුව ඉන්න බෑ. ඒක කොණ්ඩයක් වඩ කැමති කරන්න බෑ. ඔයාට කැමති විලාසිතාවක් කරන්න බෑ. ඇත්තටම ජීවත් වෙද්දී ඒ වගේ රටක ඉපදුනොත් එහෙම අපායක් තමයි. දැන් ලංකාවේ එයාටින් හොඳයි. රයිට්. අපි එමු ඊගාවේ දැන් මේ කියන්නේ මෙතන තියෙන ආයතන තියෙන ගැනීම සියලු බලය ඒ ඉහළ කළමනාකරුවන්ට පමණක් හිමි වීම තමයි අපි කියන්නේ. ආයතන ගුණ සමා කියලා දිනන ඕක. හරි. මධ්‍යගත කරන වාසිය. එකක් තමයි දැන් ඔක්කොම තියෙන ටික ගන්න උඩ ඉන්න කට්ටියනේ. ඒකෝ වාසියක් තියෙන මොකද්ද? වේගවත්. ඉක්මන තියෙන කන්න. ඉක්මන ආමි කමාන්ඩර් කියදිනේ මේ ටික කරපන් කියලා. ගහලා දාපන් ඇමරිකාවට ගියා. න්‍යෂ්ටික වෙන ගහලා දාන්න. ඒ ඇමරිකාව වුණත් මේව කරන්නේ නැහැ. ගහගන්නේ නැත ඇමරිකාවට යුද බලයක් නැති කම නෙමෙයි. ඇටැක් කරන්න ගියොත් එimhe තව ලෝක ගොඩකට නැත්නම් රටේ ලෝකේ රටවල් ගොඩකට බලපෑම් වෙන්න පුළුවන් නිසායි ඇටැක් කරන්නේ නැත්තේ. තියෙනවනේ ඒකීය භාවයක් තියෙන. ඒකනේ පුතේ. එයාගේ තියෙන විතරයි. අනිත් එක මේ පවුල ඒ කිම් කියන පවුලෙන් තමයි ඔය ජනාධිපතිලා ඇවිල්ලා තියෙන්නේ. තාත්තයි පුතාට ඔය මූම තමයි පුතේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පෙළපතකින් වගේ තමයි යන්නේ. ඉතින් ඒ වගේ පාලනය කරන පහසුයි. ඒ වගේ කරන පහසුයි. හොඳ මිලිටරි ශක්තියක් තියෙන. ඒගොල්ලෝ වැඩිම යොදන්නේ මිලිටරි ශක්තිය යොදවන්නේත් ඔය මොනවාද ඒගොල්ලන්ගේ සල්ලි වලින් ගොඩක් යොදවන්නේ මිලිටරි වලට තමයි. මොකද ඒකෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බලය අල්ලගෙන තියා ගන්නවා.
ලෝකයක් බය කරගෙන තියාගන්න. sannivedana පාසෙ කීප දෙනෙක් අතරනේ දේවල් ටික යොදන්න තියෙන්නේ. නැත්නම් යටි ඉඳන් උඩට උත්තර එනකම් බලන් ඉන්නේ. පිරිවැයත් අඩුයි. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. අවාසි. තීන ක්‍රියාත්මක කියන අපහසු. ඇයි යටට යනකම් අමුතින් කියලා දෙන්න එනවනේ. අපහසුයි. සේවක අභිප්‍රේණ අතෘප්තිය. ඇයි ඔක්කොම තියෙන ගන්න උඩයි උන් විතර අපි ඉන්නේ බල්ලෝ වගේ කරන්නේ. අපිට කිසිම බලයක් නෑ. ඔය ඉතින් අර වහල් සේවකයෝ වගේ තමයි ඉන්නේ. ඇත්තටම උතුරු කොරියාවේ කට්ටියත් මොකද වහල් සේවකයෝ හැටියට තමයි පුතේ ඉන්නේ. ඔව්. වඩා සාර්ථක තියෙන ගැනීම ඉඩකඩ ඇතිවීම. සාර්ථක තියෙන ගැනීම ඉඩකඩ. ඇතිවීමද නැතිවීමද? නැතිවීම. මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා පුතේ. සාර්ථක තියෙන ගැනීම ඉඩකඩ නැතිවීම. ගන්න කාගේවත් පහලෙක් කෙනෙක්වත් අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන ඒවා සලකන්නේ නැතුව ඒගොල්ලන්ගේ මත තියෙන ගානේ සමහරකට අසාර්ථක වෙන්න පුළුවන්. ලංකාවේ අර කෘෂි රසායන පොහොර වෙනුවට කාබනික පොහොර කියලා මගඩියක් ගියේ. අන්න එතනදී තනි තියෙන ගන්න කියලා තමයි කෙලෝ ගත්තේ. හරි. විමද්දගත රෝගේ අනිත් පැත්ත. ගොඩක් කල ඇමරිකාවේ ප්‍රාන්ත තියෙනවා. ඒ ප්‍රාන්ත වල බලය ගිහිලා තියෙනවා ආණ්ඩුකාරවරු. කියන්නේ බලය බෙදලා තියෙන හැමදැනම. එක දැනක බලය තියාගන්න. හැබැයි බලය පුළුවන් තරම් තියෙන ගැනීම පහසු සඳහා බෙදලා තියෙනවා. ව්‍යාපාර ආයතනක පුතේ පුළුවන් තැන්වලදී බලය පල්ලෙහාට මොකද බෙදලා දෙන්න ඕනේ. තියෙන ගැනීම පහසු. ඒ තියෙන ගන්න පහළයට අයිතිය ලබා දෙන බලය ලබා දීලා තියෙනවා. ඉතින් විමද්දගතක ගොඩක් ඔය ධනවාදී ආර්ථික පුතේ ධනවාදී ආර්ථික වල ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට තියෙන ගැනීම බලය විහිදෙනවා. හැබැයි අර සමාජවාදී ආර්ථික ක්‍රමවල ඉන්න කට්ටිය සමාජ සුබසාර ඒ වගේ රටවල ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට ඒ තියෙන ගැනීම බලය කවද ඒගොල්ලෝ ගාව තියෙන. අර අපි කියන්නේ මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒගොල්ලෝ ගාව තමයි තියෙන ගැනීම ඔක්කොම බලය තියෙන්නේ. මේ ධනවාදී ආර්ථික ක්‍රමවල හැම වෙලාවම තියෙන ගැනීම පල්ලයට මොකද ලබා දීලා තියෙනවා. විමද්දගත කරලා තියෙනවා පුතේ. right. මේකේ වාසිය තියෙනවා. අරගේ තියෙන මොකද්ද අපි මධ්‍යගත කරන්නේ තියෙන අවාසි ටික මේක වාසි. ඔව්. උඩ ඉන්න අයගේ වැඩ ටික පොඩ්ඩක් අඩු වෙනවා. පල්ලයට බෙදලා යනවනේ පුතේ. ගුණාත්මක තියෙන ගන්නත් පුළුවන්. ඒ වගේම තියෙන ඉක්මන ක්‍රියාව නංවන්න හැකියාවක් තියෙනවා. ක්‍රියාව නංවන්න පුළුවන්. යටත් සේවකයන් ඉන්න පහළ සේවක ටික වර්ධනය වෙනවා. ඒගොල්ලෝ සංවර්ධනය වෙනවා. ඒගොල්ලොත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ වගේම සේවක අතෘප්තිමත් වෙන්නේ නැහැ. සේවකන බලයක් තියෙන ඒගොල්ලෝ ලස්සන වැඩ කරන තෘප්තිමත් සේවක ප්‍රමාණයක් පිළිවෙලා තියෙනවා. මෙන්න අවාසි. යට ඉන්න සේවකයා තියෙන ගන්න ප්‍රමාද වුණොත් සමස්ත කාර්යයම කෙල වෙනවා. තියෙන ගැනීම ප්‍රමාද වෙනවා. මොකද එයාගෙන් අදහස් වෙනකන් අපි ඉන්නත් බෑනේ. තියෙන ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. පිරිවැය සමාජයේ ওই වගේ දේවල් දෙ ගන්න කියලා එක එක කට්ටේ පුද්ගලයා පත් කරන් යන්න කියලා පිරිය වැඩි වෙනවා. දැන් අපේ ලංකාවේ එහෙමත් ඩිස්ට්‍රික් සම්බන්ධීකරණ ලේකම් අර මේ ලොකු චේන් එකකින් තමයි ජනාධිපතිට එන්නේ. ජනාධිපති ලේකම් හර. ඒකත් එක්ක සමාජ ෆීල්ඩ් වෙලා. සැබෑම තොරතුරු එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුතේ පිරිවැය වැඩි වෙනවා. ඒ වගේම හරි තොරතුරු එන්නේ නැති වෙනවා. උසස් වීම ලබා දීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ ආයතන පැත්තෙන් කිව්වා. ඊගාට විධිමත් කණ්ඩායම්. ඉතින් මේවත් හරි වැදගත්. විධිමත් කණ්ඩායම් කියන්නේ ආයතනයක වෙන්න පුළුවන්. මේ එක එක කණ්ඩායම් අද දිනවා. මාකටිං ටීම් එක, HR ටීම් එක, ෆයිනෑන්ස් ටීම් එක. ඒගොල්ලෝ කණ්ඩායම් හැදිලා ඒගොල්ලන්ගේ තියෙන අරමුණු මොනවද, ආයතනය වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියලා එක එක හදා ගන්නවා. ඒ කියන්නේ ආයතනය විසින් පිළිහිටුලා තියෙන කණ්ඩායම්. ඔව්. ආයතන තමයි මේ කණ්ඩායම් ඇති කරලා තියෙන්නේ. ඒවත් එක්ක ආයතනයේ අරමුණු කරා යන්න පුළුවන්. ඉතින් මේ විධිමත් කණ්ඩායම් වගේම පුතේ තව කට්ටියක් ඉන්න අවිධිමත් කණ්ඩායම්. මෙන්න මේගොල්ලෝ තමයි හරිම සුපිරිම ඩයල් ටික. ඇයි මේ අවිධිමත් කණ්ඩායම් කියලා? මේ ඇත්තටම ආයතනයක අවිධිමත් කණ්ඩායම් තියෙන්න ඕනේ. දැන් මම මේ කලමනාකරන ඉගෙන ගන්න එක මාර වාසිය කියලා. හරි කලමනාකාරයෙක් නම් ආයතනයේ අවිධිමත් කණ්ඩායම් මැස්ස කේලම් අහන එක දා ගන්න ඕනේ. මොකද එතකොට උන් කරන කතා වෙන්නේ මොනවද? උන් ව්‍යාපාර ආයතන ගැන කොහොමද හිතන්නේ? ඒව මත ඉස්සරහා ගැන හිතන්න පුළුවන් කලමනාකාරයට. එතකොට සමාජයේ ඔය කලමනාකාරය කේලම් ගොඩක් වෙලාට ඔය ආයතනයේ ඉහළ ලොක්ක කේලම් අහනවා. කේලම් අහන්නේ මොකද? උන්ට ඒව වැදගත්. ආයතනයේ සාර්ථකත්වය පවත්වා ගන්න. මොකද ආයතන එරෙහිව වැඩ කරන කෙනෙක් ඉන්නවනම් උන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න මේ හරි වැදගත් ඔය තොරතුරු කේලම් අහන එක. ඉතින් අවිධිමත් කණ්ඩායම් කියන්නේ පුතේ මේ ආයතනයේ හදපු එකක් නෙමෙයි. ඒගොල්ලෝ හදාගත්තේ සෙට් එකක් සෙට් වෙලා කන්න යන සෙට් එක වෙනම WhatsApp group එකක් හදාගෙන ඒගොල්ලෝ සෙට් වෙනවා. කනවනේ ආයතනයේ ඇතුලේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ වෙනම ආයතනයේ පරිබාහිරව කණ්ඩායමක් හදාගෙන ඒ වෙලාව අවිධිමත් කණ්ඩායම්. මේක ඇතුලේ තමයි ඕනම උපදූපයක් ඉක්මනට යවන්න පුළුවන්. කේලමක් හරි බොරුවක් හරි ඕන කිව්වොත් එම් ප්‍රචාරය කරන්න කිව්වොත් අරගෙන වෙලා. ඊට පස්සේ ඒ ගෲප් එක මේ ගෲප් එකට. අවිධිමත් කණ්ඩායම් තියෙනක හොඳයි ආයතනයකට. මොකද ඒව ඇතුලෙන් කේලම් ටික අහලා ආයතනයේ ඇතුලේ ඇත්තටම සේවකයෝ මොනවද කරන්න හිතන් ඉන්නේ? සේවක ආයතනයේ එරෙහි වෙන්නේ නැනවද? නැත්නම් සේවක හොඳට ඉන්නද? මේ දේවල් ටික ඕන දෙයක් අපිට දැනගන්න පුළුවන්.
අවිධිමත් කණ්ඩායමුත් ආයතනයක් තුළ තියෙනවා. රයිට්. ඉතින් පුතේ මේ අවිධිමත් කණ්ඩායම් එක්ක අපි සංවිධානකරණයේ දේවල් ටික සාකච්ඡා කරලා අවසానයි. මං හිතනවා දැන් වෙලාව 9:00 අපි පටන් ගත්තෙත් 8යි කාලේ වගේ පැය එකමාරක් පැයක් ඒ පැයයි විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරතුර පුතේ සංවිධානකරණය කියන එක අපි සාකච්ඡා කරලා ඉවරයි. මේ කළමනාකරණයේ part 3 අපි හම්බෙමු තව දවස් දෙකකින් කළමනාකරණයේ part 4 එකෙන්. ඔයාලට කතා කරනවා අපි මෙහෙයවීම කියන එක. හරි. ඉතින් ස්තුතියි සම්බන්ධ වුණාට. එසවිටයි තෙරුවන් සරණයි.